චේන්ජ් මේකර්ස්. යහපත් සමාජයක් වෙනුවෙන් වෙනසක් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ට වෙනසක් කරපු මිනිස්සුන්ව මුණ ගැසෙන අවකාශය. ඉතින් අද දවසේ මට අටුවා ටීකා අවශ්‍ය නැහැ කවුද මේ පුද්ගලයා කියලා හඳුන්වන්න. පුද්ගලයාට වඩා ඇත්තටම අපි ලංකාවේ විශේෂයෙන්ම සිංහල ටයිප් කරන සිංහල භාවිතා කරන බොහෝ දෙනෙක් ඇප් එකේ නම කිව්ව පමණින්ම මේ පුද්ගලයා වඳුරනවා. ඉතින් ඔහු දනික පෙරේරා ඊටමත් ආදරෙන් පිළිගන්න අද අපි වැඩසටහනට හෙළකුරු නැත්නම් අපි කියන භාෂා ලංකා ආයතනයේ නිර්මාතෘ සහ විදායක නිලධාරී විදිහට කටයුතු කරනවා. බොහොම ස්තුතියි මාව සම්මත කරගත්තට අද. ඔව් දනික මම ඉස්සෙල්ලාම කැමති මේ ප්‍රශ්නේ අහන්න. ඔව්. දනික පෙරේරා කියන්නේ කවුද? මම හිතන්නේ මං ගැන කියන්න ඕන අනිත් අය. ඉතින් මට අනුව මම ටිකක් වෙනස් විදිහට දේවල් දකින සරල මිනිස්සෙක්. වෙනස් විදිහට දේවල් දකින්නවා කියලා කියන්නේ කොහොමද මේ වෙනස දකින්නේ? වෙනස මම හිතන්නේ ඒක අර ව්‍යවසායකත්ව මානසිකත්වය තුලින් එන දෙයක්. අර අපි පුරුදු වෙලා ඉන්නේ ව්‍යවසායකත්වයේ පැත්තෙන් අපි දේවල් කරනකොට ටිකක් අනිත් අය ප්‍රශ්නයක් ගැටලුවක් අර මාර ස්ට්‍රගල් එකක් විදිහට දකින්න දේවල් අපි හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම ඒකට මට මොනවද කරන්න පුළුවන් කියන ඇහෙන් බලන්නනේ. මේක කොහොමද මට මගේ ස්ට්‍රෙන්ත්ස් වලින් මගේ තියෙන කැපැසිටි වලින් මට මේක විසඳන්න මේකට සොලියුෂන් එකක් විදිහට මට මොනවද කරන්න පුළුවන්. අන්න ඒක ඇත්තටම තමයි ගොඩක් වෙලාවට දකින්නේ සමාජයේ දේවල් තියෙනකොට දකින්නකොට හැමතිස්සෙම මම උත්සාහ කරනවා බලන්න ඒ පැත්තේ. ඉතින් ඒකයි අර වෙනස් විදියට දකින්න කියලා අදහස් කරේ. එතකොට දනික දැන් මොරටු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදවුවට පස්සේ තමයි මේ කියන ව්‍යාපාරය පටන් ගන්නෙ. හැබැයි මෙතනදී යම්කිසි කාල සීමාවක් ඇතුළතදී මං හිතන්නේ එකපාර මේ ව්‍යාපාරය පටන් ගන්නවා කියලා. මේ විශ්වවිද්‍යාල කාලේදී නැත්තම් තමන් අධ්‍යාපනය ලබන කාලේදී පාසලේදී හිතනවාද කවදා හරි මම ව්‍යවසායකයෙක් තමයි වෙන්න ඕනේ කියලා? ඇත්තටම නැහැ. ඇත්තටම කියන්නේ මගේ ඇම්බිෂන් එක විදිහට පොඩි කාලේ ඉඳන් තිබුණේ software engineer කෙනෙක් වෙන්න ඕන කියන එක. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඉතින් ඒක බොහොම අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මට තිබුණේ ඇත්තටම මොනවා හරි අලුත් දේවල් කරන්න මොකක් හරි අර ප්‍රශ්නයක් දැක්කට පස්සේ මොනවා හරි සොලියුෂන් එකක් හිතන්න ඒකට උනන්දුව තමයි තිබුණේ. ඉතින් ඒ ඔස්සේ අර කිව්වාගේ යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එක කරන්න තියෙනකොට එතනදිත් මම තෝරගන්නවා පොඩි ඒ කාලේ අනුව තිබ්බ ප්‍රශ්නයකට විසඳුමක් හදන්න. සිංහල අපේ ලියන්න නෙමෙයි සිංහල කියවන්නවත් බැරි කාලේ රීඩිනුත් ෆෝන් එකෙන් කරන්න බැරි වෙච්ච කාලේ ඕක තමයි අතරම මම දකින්නේ. ඒකට තමයි මම යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එක කරන්නේ සහ ඒක සාර්ථකව කරාට පස්සේ ඇත්තටම මාකට් එකේනේ ඔපචුනිටි එකක් හම්බ වෙනවා ඒ දවස්වල හිටපු ටෙල්කෝ කෙනෙක් ටිසලාට් එකෙන් බිස්නස් ඔපචුනිටි එකක් හම්බ වෙනවා මගේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක කමර්ෂියලයිස් කරන්න. ඉතින් ඔය ඔස්සේ තමයි ඊටාම අහම්බෙන් ව්‍යවසායකයෙක් වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ. හොඳ දැනකට ඇත්තටම කතා බහ ආවා. මොකද දැන් හෙළකුරු කියන එක ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒත් එක්කම දැන් ගොඩක් වෙලාවට අපි දකින ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලේ කට්ටිය ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කරනවා. එතනින් එහාට ඒකට අනාගතයක් නැහැ. ඒක කරන්නේ ඩිග්‍රී එක ගන්න විතරයි. දැන් ඒත් එක්කම දනික කිව්වා එතනදී මේක කමර්ෂියලයිස් කරන්න ඔපචුනිටි එකක් හම්බ වෙනවා කියලා. මෙන්න මේ කියන දේ හැදෙන්නේ කොහොමද? මේ කියන අවස්ථාව උදා කරගන්නේ කොහොමද? මම හිතන්නේ ඇත්තටම දැන් අපේ ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කරන වැරද්දක් තමයි අපි ගොඩක් වෙලාවට ව්‍යාපෘතයක් කරන්න තියෙනකොට ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනකොට අර ඒට අදාළ ලකුණු ටික ගන්න ග්‍රේඩ් එක ගන්න පර්පස් එකෙන් විතරයිනේ ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. හැබැයි එහෙම ප්‍රොජෙක්ට්ස් විදියට බිහි වෙන ඒවා සමහරලාට මාර වැලියබල් අයිඩියාස් වැලියබල් සොලියුෂන්ස් හැදෙනවා. ඉතින් ඒ හැදෙන හැම එකම නිකන් ඔහේ එතනින් එහාට වැඩකට නැතුව යනවා. මොකද අර ග්‍රේඩ් එක ගත්තට පස්සේ පොයින්ට්ස් ටික ගත්තට පස්සේ ඒක එතනින් එහාට සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. ඉතින් මගේ වැඩේදී උනේ ඇත්තටම දැන් මම 6 month project එකක් තිබ්බේ. ඉතින් project එකට ඒ දේ කරලා ලකුණු ටික ගත්තා. හැබැයි මම ඒක නැවතුනේ නෑ එතනින්. එතනින් පස්සේ තව කරා. සිංහල වලට මුලින් හදපු එක මම ටැමිල් වලට එක්ස්ටෙන්ඩ් කරා. ඊට පස්සේ ටැමිල් වලින් පස්සේ දැන් ලංකාවේ භාෂාවන් විතරක් නෙමෙයි ඒ කාලේ Android දාපු අලුත ඉන්දික් ලැන්ග්වේජස් පවා හින්දි බෙන්ගාලි මරාති වගේ ඉංග්‍රීසි ලැන්ග්වේජස් පවා මේ ඉන්දික් ලැන්ග්වේජස් පවා මේ ෆෝන් එකෙන් රීඩින් කේපබිලිටි එක තිබ්බේ නැහැ. ඉතින් එතකොට මම බැලුවා මේක කොහොමද මට ඒ ඉන්දියන් මාකට් එකට මට මේක මේව කරන්න ඒ ලැන්ග්වේජස් වලට කොහොමද සපෝට් එක දෙන්න කියලා. ඒතර ඒ හදපු ප්‍රොඩක්ට් එකම ඒ ලැන්ග්වේජස් වලටත් එක්ස්ටෙන්ඩ් කරා. ඒතර ඔහොම කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඇත්තටම ඉන්දියාවෙත් මේක ටිකක් පොපියුලර් වෙලා
අන්තිමේදී අර මට අවෝඩ් එකක් පවා හම්බුණා සවුත් ඒෂියන් අවෝඩ් එකක් එම්බිලියන්ත් කියලා. ඉතින් ඒ එම්බිලියන් සවුත් ඒෂියන් අවෝඩ් එක හම්බෙන්නෙම අර ඒකට ලංකාවේ වගේම ඉන්දියාවෙත් යම්කිසි අර ප්‍රොබ්ලම් එකක් සෝල්ව් වෙච්ච නිසා. ඉතින් කොහොම හරි ඒ අවෝඩ් එකම තමයි අන්තිමේදී හේතු වෙන්නේ. මොකද ඒ අවෝඩ් එකට ලංකාවේ ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් කෝපරේට් එකකට අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ට ඕන එකකට. ඉතින් මම එක කැටගරි එකකින් ඇප්ලයි කරද්දි ලංකාවේ අර එටිසලාට් ටෙල්කෝ එක තව කැටගරි එකකින් ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකකුත් ඇප්ලයි කරලා තිබ්බා. ඉතින් ඔතනදී මට හම්බෙච්ච අවෝඩ් එකම තමයි අතර මේගොල්ලන්ටත් හම්බුනේ. ඒගොල්ලෝ එතන රෙකග්නයිස් කරා මේක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් වුණාට මේකේ පොටෙන්ෂල් එකක් තියෙනවා කියන්නේ. ඒ ඔස්සේම තමයි එතනින් අර බිස්නස් ඔපචුනිටි එකකුත් ක්‍රියේට් වෙන්නේ. ඒගොල්ලෝ මේක ගැන දැනගෙන මේකට බිස්නස් ඔපචුනිටි එකක් දෙන්නේ. ඉතින් මම හිතන්නේ අපිට දැන් ඒ කතාවේ බොටම් ලයින් එක ගත්තොත් එහෙම අපිට පුළුවන් නම් මේ යුනිවර්සිටිස් වලින් ළමයි මහන්සි වෙලා කාලයේ ශ්‍රමය ඒගොල්ලන්ගේ ඥානය වැය කරලා හදන දේවල් එතනින් නවතින්නේ නැතුව එතනින් එහාට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න මම හිතන්නේ ගොඩක් ඒවායින් ප්‍රශ්න විසඳන්න සමාජයේ ගැටලු निराකරණය කරන්න අපිට මෙතන වැඩ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. දනික දැන් අර කිව්වා වගේම එතනදී තව දෙයක් highlight වුණා. මොකද award එකක් හම්බුනවා මේ කියන solution එක recognize කරලා. ඔව්. international award එකක්. මේ වගේම තමයි තව තැනකදී සමහර වෙලාවට අපි දකිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කම්ප්ලේන් කරන අවස්ථාවක් තියෙනවා. අපිට ගොඩක් වෙලාවට opportunities නැහැ අවස්ථාවන් අපි මේවා ගැන දන්නේ නැහැ කියලා. හැබැයි දනික මේ කියන මේ සිස්ටම් එක ඇතුලේ මේන තව ශිෂ්‍යෙක්. කොහොමද මේ කියන දේවල් අවස්ථාවන් හොයාගත්තේ? නැත්නම් ඇත්තටම ශිෂ්‍යෙක් විදියට Tamanට තියෙන වගකීම් මොනවද? මම හිතන්නේ නේද දැන් අර ඔපචුනිටිස් කියන දේවල් අර අපි මුකුත් නොකර ඔහේ බලන් හිටියොත් අපිට කොහෙන්වත් ඇත්තටම ඇවිල්ලා කඩාගෙන පාත් වෙන්නේ නැහැ. අපි අපේ පැත්තෙන් යම්කිසි දෙයක් කරන්න ඕන අපිට ඒ ඔපචුනිටිස් පේන්න පටන් ගන්න. නැත්තම් ඒ ඔපචුනිටිස් හැදෙන්න පටන් ගන්න. දැන් මට තිබ්බ පැෂන් එකට මම ඇත්තටම මේ සිංහල පැත්තට සෑහෙන ආසාවක් තිබ්බ පොඩි කාලේ ඉඳන් සිංහල ෆොන්ට්ස් ගැන සිංහල අකුරු කොහමද මේ ඩිජිටල් ස්ක්‍රීන් වල වැඩ කරන්නේ ඕක ගැන සෑහෙන අර අපි කියන්නේ ඇම්මක් කියලා පැෂන් එකක් කිව්වට පස්සේ අර ඒ විදිහ එකක් තිබුණා. ඉතින් ඕකත් එක්ක තමයි අර ගැටිලා ඒ ඔස්සේමයි මම අර ප්‍රොජෙක්ට් එක ඒ පැත්තෙන් කරන්න පෙළඹෙන්නේ. ඉතින් ඔතනදී ඇත්තටම දැන් ඒ පැෂන් එකට මම දෙයක් කරනවා ඒ කරපු දේ රෙකග්නිෂන් එකක් ලැබෙනවා ඒ රෙකග්නිෂන් එක නිසා මාකට් එකේ ඒක හයිලයිට් වෙනවා සහ ඒ හරහා මට බිස්නස් ඔපචුනිටි එකක් එනවා. දැන් හැබැයි ඕක රිවර්ස් කරලා බැලුවොත් එහෙම මම අර ඒක යම්කිසි තැනකින් පටන් අරගෙන කරපු දේ නිසානේ අර ඔපචුනිටි එක ක්‍රියේට් වෙන්නේ. හරි. එතකොට ඒ නිසා අත්‍තරම මම හිතන්නේ අපි කරන්න ඕන ඔපචුනිටිස් නැත්තේ නෑ. ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. හැබැයි අපේ ක්‍රියාත්මක වීම අපේ එක්සිකියුෂන් වැදගත්. ideas only වැඩක් නැහැ. අපිට අදහස් තිබ්බ පළියටම ඇත්තටම ඔපචුනිටිස් ලැබෙන්නේ නැහැ. අදහස් වෙනුවෙන් අපි කොතනින් හරි පටන් අරගෙන ඒකට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් තමයි ඔන්න අපිට පළවෙනි අඩිය තිබ්බොත් ඊළඟ අඩිය තියන්න ඕන දැන පේන්න පටන් ගන්න. ඒක තිබ්බොත් එහෙම ඉන්න තව තව ඔපචුනිටිස් අපිට ක්‍රියේට් වෙනවා. ඒතර අපි යම්කිසි දොරක් පුළුවන් තරම් උපරිම වෙර දාලා අරගෙන යන්න පටන් ගත්තොත් තමයි අපිට අනිත් දොරවල් ටික ඉබේම ඇරෙන්න පටන් ගන්න. එතනදී දැන් අපි හෙලකුරු කියලා ගත්තහම මේ සොලියුෂන් එක ඩෙවලොප් කරනකොට මේක කමර්ෂියලයිස් කරනවා කියන එක ගැන කිසි අවබෝධයක් මම හිතන්නේ ධනිකට තියෙන්නේ නැතුව ඇති. එතනදී මේ හම්බෙන ඔපචුනිටි එකත් එක්ක තමයි මේක කමර්ෂියලයිස් කරන්න පටන් ගන්න. ඔව්. ඒ වගේ වෙලාවකදී මොන වගේ අවවාදයක් ධනිකට දෙන්න පුළුවන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට නැත්නම් කරන්න ඉන්න කෙනෙක්ට අලුතෙන් බිස්නස් අයිඩියා එකක් තියෙනවා. හැබැයි දැන් අපි ඉස්සෙල්ලාම හිතනවානේ බිස්නස් මොඩල් එකක් තියෙන්න ඕන. අනිවාර්යයෙන් සල්ලි හම්බ වෙන්න ඕනේ. මොකද නැත්නම් අන්තිමට end of the day අපිට ජීවත් වෙන්න සල්ලි ඕනේ අපි කරන ආස කරන දේ. ඒක කොහොමද මෙන්න මේ කියන අර අපි කියන ෆ්ලිප් එක අපි කරන්නේ අපේ ජීවිතේ. මොකද අපි දැන් කරන්න කැමති දේ පටන් ගන්නවා. ව්‍යාපාර අදහසක් තියෙනවා. හැබැයි දැන් කමර්ෂියලයිස් කරන්න පුළුවන් ද බැරිද කියලා තාම දන්නේ නැහැ. ධනිකගේ ජීවිතය අත්දැකීමෙන් කොහොමද මෙන්න මේ කියන තැනට විසඳුම හොයාගත්තේ? මේකෙදි මම දකින්නේ මේ විදිහට. දැන් අපිට ඇත්තටම යම්කිසි අයිඩියා එකක් ආවට පස්සේ අපි ඒක ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් බවට පරිවර්තනය කරනකොට සමහර වෙලාවට අපි දන්නවා ඒක ලොන්ග් ටර්ම් සස්ටේන් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි බිස්නස් මොඩල් එකක් හොයාගන්න ඕන. ඒ හරහා රෙවෙනියු ජෙනරේෂන් එකක් වෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අපිට ඒක ඉනිෂියලි මුලදිම වෙන්නේ නැහැනේ. ප්‍රොඩක්ට් එකක් කියන එක හැමතිස්සෙම ලොන්ග් ටර්ම් ජර්නි එකක්. එතකොට අපිට ඇත්තටම දැන් මේ බිස්නස් එකක් මොඩල් එකක් හොයාගන්න කල් අපිට මේක ගැන අවබෝධයක් ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක සක්සස්ද නැද්ද කියලා. මේකෙන් ඇත්තටම වෙන සෝෂල් ඉම්පැක්ට් එක මත
මේක ඇත්තටම මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක්ද? මේක මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගන්නවද? ඒකෙන් ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ලබනවද? ඒගොල්ලන්ගේ පොසිටිව් ෆීඩ්බැක් එනවද? ඒතර මේක අපිට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් මිම්මක් ගන්න පුළුවන් හරි. මගේ ප්‍රොඩක්ට් එකේ මිනිස්සුන්ට වැඩක් තියෙනවා. ඒකට කොහොමද ඒක මුදල් බවට පරිවර්තනය කරගන්න කියන එක තවදුරටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි අර වැලියු එකක් ක්‍රියේට් කරන එක තමයි මූලිකම දේ. වැලියබල් දෙයක්. හරි මිනිසුන්ට වැලියු එකක් ක්‍රියේට් වෙනවා නම් මේ වැලියු එක බිල්ඩ් අප් කරගෙන ගියොත් එහෙම යම්කිසි පොයින්ට් එකක් උදා වෙනවා අපිට ඒ බිල්ඩ් අප් කරපු වැලියු එක අපිට රෙවෙනියු බවට ප්‍රොෆිට් බවට පත් කරගන්න හැකි වෙනවා. දැන් මගේ උදාහරණයක් කිව්වොත් එහෙම දැන් හෙලකුරු කීබෝඩ් එකක් විදිහට හැදුනට පස්සේ ඒක ඇත්තටම අපිට මුලින්දම්ම තිබුණේ අර මට තිබ්බ පැෂන් එකට සහ මම සිංහල ටයිප් කරන්න මට සෑහෙන ලොකු උනන්දුවක් තිබ්බ ෆෝන් එකෙන්. ඉතින් මගේම ප්‍රශ්නෙට ගෙනාපු සොලියුෂන් එක මගේම ප්‍රශ්නේ හිටපු විඳපු තව ගොඩක් පිරිසක් ඒක වෙනකොට හිටියේ. ඒ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ අවබෝධ කරගෙන ඒකට ගෙනාපු සොලියුෂන් එක මිනිස්සු මාර ඉක්මනට ඒක වැළඳගත්තා. ඒගොල්ලන්ට තිබ්බ බේසික්ම නීඩ් එකක් හින්දා ඒක සෑහෙන වර්ඩ් ඔෆ් මවුත්ම සෑහෙන ප්‍රචලිත වුණා. හැබැයි ඇත්තටම මට මුලදී බිස්නස් මොඩල් එකක් තිබ්බේ නැහැ. හරි. ඒතකොට අවුරුදු 3ක් 4ක් විතර යනවා හෙලකුරු වලින් අපි කිසිම සතයක්වත් රෙවෙනියු එකක් ජෙනරේට් නොකර මේ ප්‍රොඩක්ට් එක අපි බිල්ඩ් අප් කරනවා. හැබැයි අපි දිගින් දිගටම මේක වැලියු එක ඇඩ් කරලා මේක බිල්ඩ් අප් කරනවා. තව ෆීචර්ස් ඇඩ් කරලා. මොකද අපිට තිබුණ එකම මොටිවේෂන් එක තමයි අපේ යූසර් බේස් එක ග්‍රෝ වෙනවා. හරි. බින්දුවෙන් පටන් ගත්ත යූසර් බේස් එක 100 වුණා 1000 වුණා ලක්ෂය වුණා 1 මිලියන් වුණා 2 මිලියන් වුණා මෙහෙම යනකොට මට තිබුණ එකම මේ විශ්වාසය තමයි මම යම්කිසි වැලියබල් දෙයක් මේ හදන්න. ඒතකොට යම්කිසි වෙලාවක් එයි මේක අර බිස්නස් මොඩල් එකකින් කන්වර්ට් කරගන්න පුළුවන් වෙන කියලා. ඒතකොට ඒ ඔස්සේ තමයි අතර මෙහෙම දිගටම ගිහිල්ලා අවුරුදු 4කට විතර පස්සේ අපි එක ඒවා එක්ස්පෙරිමන්ට් කරනවා බිස්නස් මොඩල්. සමහර ඒවා ෆේල් වෙනවා. කොහොම හරි ඔහම ෆේලියර්ස් ගොඩකින් පස්සේ අපිට සක්සස් වෙනවා මේ ෆ්‍රීමියම් මොඩල් එක. බේසික් කර අපි පටන් ගත්ත කීබෝඩ් සර්විස් එක ෆ්‍රී දෙන ගමන් තව අපි වැලියු ඇඩිෂන්ස් අපි ගේනවා හෙලකුරු ප්‍රෝ කියන නමින් සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදියට. ඉතින් ඔතනින් තමයි අපි බ්‍රේක් අවුට් කරන්නේ. එතනින් පස්සේ ඇත්තටම අපි බිස්නස් මොඩල් එකක් දෙකක් නෙමෙයි මේ වෙනකොට බිස්නස් මොඩල් පහක් කරා හෙලකුරු මොනටයිස් කරනවා. සහ අපිට බූට්ස්ට්‍රැප් එකක් විදියට කිසිම බාහිර ආයෝජනයක් අරගන්නේ නැතුව බූට්ස්ට්‍රැප් එකක් විදියට මේ ගමන අවුරුදු 15ක් පුරා එන්න හෙලකුරු වලින් ඒ ලැබුණු ආදායම තමයි පසු කාලීනව අපිට උදව් වෙන්නේ මේ ගමන මේ තරම් දුර එන්න. ඉතින් අර සමහරලාට මුලදීම බිස්නස් මොඩල් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔයාලට මෙෂර්මන්ට් එකක් ඔයාගේ සෝෂල් ඉම්පැක්ට් එක ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් සර්විස් එකෙන් සෝෂල් ඉම්පැක්ට් එකක් වෙනවා නම් මිනිස්සු ඒකට සෑහෙන ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරනවා නම් බිස්නස් මොඩල් එක ඔයාලට පස කාලීනව හරි හොයාගන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්. එතකොට මේ වෙනකොට දැන් යූසර් බේස් එක කීයක් ඉනවද අවුරුදු 15කට පස්සේ? ඔව් දැන් මේ වෙනකොට ඇත්තටම ඩවුන්ලෝඩ්ස් තියෙනවා මිලියන 18කට වැඩිය. ඇක්ටිව් යූසර්ස්ලා ඉන්නවා මිලියන 4.5ක් විතර. ඒත් එක්කම ගත්තාම අපි ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් මේක පටන් ගන්නකොට කී දෙනෙක්ගෙන්ද ව්‍යාපාරේ පටන් ගත්තේ? යන මේ වෙනකොට දැන් කී දෙනෙක් ඉන්නවද ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා? ඔව් ඇත්තටම දැන් මුලදීම යුනිවර්සිටි යන කාලේදී මම තනියම තමයි කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරනකොට හිටියේ මම විතරයි. ඊට පස්සේ ඇත්තටම මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙනවා. ඒ හදාගත්ත ටීම් එකකින් අපි වර්චුවල් කම්පැනි එකක් විදිහට තමයි අවුරුදු 2ක් ඔපරේට් වෙන්නේ. කිසිම ඔෆිස් එකක්වත් කිසිම ෆිසිකල් ප්ලේස් එකක් නැතුව. ඊට පස්සේ ඇත්තටම ෆුල් ටයිම් මම යුනිවර්සිටි අවුට් වුණාට පස්සේ තමයි ඔෆිස් එකක් පටන් අරගෙන මුලින්ම 4 දෙනෙක්ගෙන් තමයි පටන් ගන්නේ ෆුල් ටයිම් එම්ප්ලොයිස්ලා. ෆුල් ටයිම් ටීම් මෙම්බර්ස්ලා. ඒතකොට මම සහ 4 දෙනෙක්ගෙන් ඉතින් මේ වෙනකොට ඇත්තටම අපේ 65ක් විතර ප්‍රමාණයක් අපිත් එක්ක වැඩ කරනවා සම්පූර්ණයෙන්ම ටීම් එකේ විශේෂයෙන්ම අලුතෙන්ම පටන් ගත්ත හෙලගෝ එකත් එක්ක අපි එතන තව ලොකු කණ්ඩායමකට ජොබ් ඔපචුනිටිස් දෙන්න හැකියාව හම්බුණා. මේ වෙනකොට 65ක් විතර වැඩ කරනවා. දානික කිව්වා ඉස්සෙල්ලත් මේක බූට්ස්ට්‍රැප් කරපු කම්පැනි එකක්. පිටතින් කිසිම ආයෝජනයක් ගත්තේ නැතුව මුලින් ධම්ම ගත්තු මුදල් හම්බෙච්ච මුදල් ආයමත් ආයෝජනය කර තමයි මේක පවත්වාගෙන ගියේ කියලා. එතකොට කිව්ව පළවෙනි මාස 3-4 ගත්තාම පිටු උදාහරණයකට පළවෙනි අවුරුද්ද ගත්තාම මේ කම්පැනි එක ඇතුළට කිසිම කෑෂ් ෆ්ලෝ එකකින් ඉන් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී කොහොමද මේක දැන් සස්ටේනබලි වැඩේ කරගෙන යන්න මොකක් හරි බිස්නස් මොඩල් එකක් එනකම් මේක පවත්වාගෙන යන්න මොන වගේ දේවල්ද කරේ? මීට කලින් රැකියාවක් කරාද? ඒ රැකියාවෙන් මේකට ඇත්තටම සල්ලි යෙදුවද මොන වගේද මේ කියන කාලය ඇතුළතදී මේ වාතාවරණය ඇතුළතදී ධනික වැඩ කරේ? ඔව් හරි හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ගොඩක් අර අලුතෙන් දෙයක් පටන් ගන්න කට්ටිය හිර වෙන තැනක් නේ ඕක. දැන් මම කැමතියි ඇත්තටම බෙදා ගන්න කොහොමද මම මේ අභියෝගයට මුහුණ දුන්නේ කියලා.
එකක් තමයි ඇත්තටම දැන් හෙළකුරු වෙන්න කලින් අර මං කිව්වේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකට කරපු වැඩේට මුලින්ම මාකට් ඩිමාන්ඩ් එකක් ලැබුණානේ එටිසලාට ආයතනය හරහා. එතනදී මම ඇත්තටම බිස්නස් ඩීල් එකක් නිගෝෂিয়েට් කරගත්තා. එටිසලාට හැමෝටම ඒක ඕපන් අප් කරන්න පුළුවන්. හැබැයි every download යම්කිසි loyalty එකක් ලැබෙන විදියට. ඒතකොට එතනින් යම්කිසි revenue එකක් අපිට from the day one generate වුණා. ඒතකොට ඒ generate වෙච්ච revenue එක තමයි අපි ඊට පස්සේ නැවත නැවත අනිත් products හදන්න උපයෝගී කරගත්තේ. සහ දැන් capital එකක් කියලා ඇත්තටම අවශ්‍ය වුණේ office එකක් පටන් ගන්නකොට. මොකද එතකන් ඇත්තටම අපිට ලොකුවට කැපිටල් එකක් කියලා අවශ්‍ය වුණේ නැහැ. මම හැමතිස්සෙම කියනවා වගේ අම්මයි තාත්තයි යුනිවර්සිටි යනකොට අරන් දීපු ලැප්ටොප් එකයි යුනිවර්සිටි එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි තමයි මගේ එකම රිසෝසස් දෙක උනේ ගමන පටන් ගන්න. හැබැයි ඊට පස්සේ එතනින් එහාට අර ෆිසිකල් ඔෆිස් එකක් පටන් ගන්න, එතන ෆර්නිචර් අරගෙන, එතන ලයිට් බිල් වතුර බිල් ගවගෙන ඒ වැඩ කටයුතු වලට යම්කිසි උදව්වක් වුණා. මම ඊට කලින් යුනිවර්සිටි එකේ ඉන්න කාලෙදී මම ෆ්‍රීලාන්ස් වැඩ කරා. විශේෂයෙන්ම ඒත් සිංහලට සම්බන්ධයි ට්‍රාන්ස්ලේෂන්, ටෙක්නිකල් ට්‍රාන්ස්ලේෂන් ඉංග්‍රීසි ටු සිංහල, සිංහල ටු ඉංග්‍රීසි. ඉතින් එතනින් ගොඩනගාගත්ත යම්කිසි සේවිං එකක් තමයි පාවිච්චි කරේ ඒ ආරම්භය ගන්න. ඊට පස්සේ ඇත්තටම දැන් අපිට ෆුල් ටයිම් ස්ටාෆ් එක අරගෙන ඒගොල්ලන්ට ඇත්තටම ඉන්ජිනියරින් ලෙවල් එකේ සැලරි ගෙවාගෙන යන්න මුලදී ප්‍රොඩක්ට්ස් වලින් විතරක් සර්වයිව් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොඩක්ට් එකක ජර්නි එක හැමතිස්සෙම ලොන්ග් ටර්ම් ජර්නි එකක්. අපි අද මොනවා හරි දෙයක් කරොත් තව අවුරුදු 4කින් 5කින් තමයි ඒකේ රිටර්න් එක අපිට ලැබෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා අර දැන් මගේ විෂන් එක උනේ භාෂා මගේ කම්පැනි එක ප්‍රොඩක්ට් කම්පැනි එකක් විදිහට ගොඩනගන්න වුණාට එතනදී සර්වයිවල් පර්පසස් පුංචි කොම්ප්‍රොමයිස් එකක් කරා අවුරුදු කීපයක් අපි හයිබ්‍රිඩ් කම්පැනි එකක් විදිහට ඔපරේට් වුණා. ඒ කියන්නේ අපේම ප්‍රොඩක්ට්ස් හදන ගමන් අපි අනිත් අයටත් සර්විසස් දුන්නා. අපේ එක්ස්පර්ටිස් එක උනේ දවසට මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට්. ඒක මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් සර්විසස් අපි ප්‍රොවයිඩ් කරා just for the survival purpose. ඒතකොට ඒකෙන් තමයි අපි ඒ දවස්වල ටීම් එකට සැලරි ටික ගෙවාගෙන අපේ එක්ස්පෙන්සස් කවර් කරගෙන ගියේ. හැබැයි අවුරුදු 4-5ක් යනකොට 2013 තමයි ඔෆිස් එක පටන් ගත්තේ. ඊට පස්සේ 2018 වගේ වෙනකොට අපි ලෙවල් එකකට ආවා. අපිට අපේම ප්‍රොඩක්ට්ස් වල රෙවෙනියු එකෙන් සර්වයිව් වෙන්න පුළුවන් තත්යකට ආවා. ඒතර ආයෙසරක් අපි ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් ගත්තා. from this point onward අපි ආයේ සර්විසස් ඔෆර් කරන්නේ නැහැ. අපි සම්පූර්ණ අපේ ફોකස් එක අපේම ප්‍රොඩක්ට්ස් වලට යොමු කරනවා. අපේම ප්‍රොඩක්ට්ස් පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න කියලා. so 2018 onwards අපි සම්පූර්ණයෙන්ම ආයේ දැන් මේ වෙනකොට ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් විදිහට තමයි යන්නේ. අපේම ප්‍රොඩක්ට්ස් බිල්ඩ් අප් කරගෙන. මේතනදී මේ ඉන්න එම්ප්ලොයිස්ලා ගත්තාම දැන් ඉස්සෙල්ලා මේ ව්‍යාපාරේ පටන් ගන්නකොට කිව්ව 4 දෙනෙක් එක්ක වගේ එකතු වෙලා තමයි මේක පටන් ගත්තේ කියලා. දැන් මේ වෙනකොට 65ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ කාලෙදී අපි ජෙනරේෂන් කීපයකුත් පහු කරගෙන යන්නේ. එතකොට විශේෂයෙන්ම මේ අපි ගන්න එම්ප්ලොයිස්ලා ගත්තාම ඒගොල්ලන්ගේ තියෙන ස්කිල්ස් ගත්තත්, ඒගොල්ලන්ගේ තියෙන සමහර ක්වොලිටිස් ගත්තත් යම්කිසි වෙනසක් දැනකට පේනවද? අවවාදයක් විදිහට අපිට මොනවද අපේ අලුත් පරම්පරාවට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් තව වර්ධනය කරගත්තොත් ඉතාමත් වැදගත් කියලා. ඕ ඇත්තටම දැන් ජෙනරේෂන් දෙකක් විතර දැන් මේ වෙනකොට පහ වෙලා තියෙන. ඉතින් දැන් මගේ ජෙනරේෂන් එකේ කට්ටියකින් තමයි වැඩි පටන් ගත්තේ. එතකොට අපේ දැන් සීනියර්ම ස්ටාෆ් එක මගේ වයස සහ මට අවුරුද්දක් 2 3 4ක් ඔය වගේ රේන්ජ් එකක කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. හැබැයි දැන් අලුතෙන්ම අපිට එකතු වෙන කට්ටිය ගත්තොත් එහෙම ස්කූල් පාස් අවුට්, යුනිවර්සිටි පාස් අවුට් වගේ කට්ටිය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් ජෙන්සි පරම්පරාවේ කට්ටිය. ඉතින් ලොකු ඩිෆරන්ස් එකක් තේරෙනවා ඇත්තටම වැඩ කරගෙන යනකොට. එකම දේ තියෙන්නේ අර අපිට ඒක අපිටත් පුළුවන් වෙන්න ඕන පොඩ්ඩක් ඒක ඔපචුනිටි එකක් විදියට දකින්න. මොකද අපි වැඩ කරන විදිය එකක් කියලා ඒකම අපිට අනිත් අයකින් බලාපොරොත්තු වෙන්න බැහැනේ. එතකොට ඒගොල්ලෝ වැඩ කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස්කම් ඇතුලේ අපිට මතන අපිට නොපෙනෙන අපෙන් නොවන සමහර දේවල් ඇත්තටම ඒගොල්ලන්ගෙන් වෙන අවස්ථා දකිනවා මම. ඉතින් ඒක මම ඒ විදිහට ඇත්තටම පොසිටිව්ලි දකින්නේ. සහ ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම ඒගොල්ලෝ ගොඩක් ට්‍රාන්ස්පරන්සි බලාපොරොත්තු වෙනවා. ගොඩක් ඕපන් සහ එකම දේ හැදෙන්න ඕන දෙයක් විදිහට දකින්නේ පොඩ්ඩක් අර attention to detail කියන එක ටිකක් සමහර වෙලාවට මදි අලුත් පරම්පරාවේ. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට අර සෑහෙන ඕපන් නේ. අර ඕන එකක් වීඩියෝ එකක් වුණත් මොන එකක් වුණත් තමන්ගේ හිතට එන දේ සම්පූර්ණයෙන්ම එහෙමම කියනවා, අමුවෙන්ම කියනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි සමහර තැන්වලදී ඒක නිසාම අර සමහරලාට ෆෝකස් එක මිස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ෆෝකස් කරන්න පුළුවන් නම් මොකද අපිට entrepreneurship එකකදී product journey එකකදී අපිට ෆෝකස් එක කියන එක ඉතාම වැදගත්. සමහර වෙලාවට අපි සෑහෙන attention දීලා ෆෝකස් කරලා පටන් ගන්න වෙලේ ටික කාලයක් යනකොට ෆෝකස් එක අඩු වුණොත් එහෙම අපිට ඒක දන්නේම නැතුව ඩික්ලයින් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම ෆෝකස් එක තව ටිකක් මේ වෙන්න පුළුවන් නම් අර ඒගොල්ලන්ගේ
අලුතෙන් ඇති වෙලා තියෙන අලුත් ට්‍රේඩ්ස් ටික අපිට සෑහෙන බිස්නසස් වලට කම්පනීස් වලට ලොකු ඔපචුනිටි එකක් විදිහට තමයි මම නම් දකින්නේ. ඔව්. අලුත් පරම්පරාව ඒ වගේම තමයි තව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් හැමෝම AI කියන එක බස්වර්ඩ් එකක් වෙලා තියෙනවා. AI නැතුව දේවල් කරගන්න බෑ. ඉතින් ඒ නිසා ගොඩාක් අපි දකින්න ශිෂ්‍යයෝ මේ කියන IT කියන ශාස්ත්‍රයට පිවිසෙනවා. දැන් අපි කැම්පස් ගත්තම හිතෙන් 13000කට වඩා අධික ප්‍රමාණයක් අවුරුද්දකට සමහර යුනිවර්සිටිස් වලින් විතරක් එළියට එන අවස්ථා අපි දකිනවා. ඔව්. මේත් එක්කම තියෙන ගැටලුවක් තමයි අපි කියනවා හොඳයි මේ පැත්තෙන් හොඳ සප්ලයි එකක් තියෙනවා. ඩිමාන්ඩ් එකකුත් තියෙනවා. හැබැයි මේ ඩිමාන්ඩ් එකට ඕන කරන ස්කිල් සෙට් එක අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් දනික කොහොමද මේ ගැටලුව දකින්නේ? මොකද ඉන්ටර්විව්ස් කරනකොට සමහර වෙලාවට ඇප්ලිකේෂන්ස් එනවා ඇති CVs 1000කට වඩා අධික ප්‍රමාණයක්. හැබැයි සිලෙක්ෂන් ප්‍රොසෙස් එකේදී තෝරගන්න ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේම සමහරවිට තෝරගන්න අවස්ථා කියන්නේ තෝරගන්න කට්ටිය නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. මෙන්න මේ වගේ මම හිතන අනන්තවත් මුණ දීලා ඇති. දානික මොකද ගොඩක් වෙලාවට අපි දකිනවා IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න CEOස්ලා C level එකේ කට්ටිය කියනවා මේක තියෙන අලුත් ප්‍රශ්නයක් කියලා. ඔව්. ඒ ප්‍රශ්නේ ඇත්තටම අපිත් දැනටත් මුහුණ දෙනවා. ඉතින් එතන ඇත්තටම අර පරම්පරාවේ ප්‍රශ්නකටත් වැඩිය මම දකින්නේ ඇත්තටම මේ වෙනකොට ටිකක් විතර ඇත්තටම ඩිමාන්ඩ් එකටත් වැඩිය සප්ලයි එකක් එන්න පටන් අරගෙන තියෙනවා IT පැත්තේ ග්‍රැජුවේට්ස් ලගෙන්. විශේෂයෙන්ම ඇත්තටම දැන් මොකද ටික කාලයකට කලින් IT කියන එක දැන් AI වගේ IT කියන එකම බස්වර්ඩ් එකක් වෙච්ච කාලයක් තිබුණානේ. අහනාන කෙනා ඇත්තටම මාර IT වලින් ගියොත් එහෙම ෆියුචර් එක සෑහෙන හොඳයි සහ සැලරි ලෙවල්ස් හොඳයි. ඒ පැත්තෙන් තිබ්බේ මතයන් එක්ක අර පමණට වැඩිය කට්ටිය IT වලට ආවදෝ කියලා හිතෙනවා සමහර වෙලාවට දැන් තියෙන සප්ලයි එක ගත්තට පස්සේ. ඉතින් මේ සප්ලයි එකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සමහර වෙලාවට ඒ සප්ලයි එකෙන් අර ක්වොලිටි ස්කිල් එකක් අපි දකින්නේ ටිකක් අඩුවෙන්. ඉතින් අර ඒක හතු පිපෙන්න වගේ පිපිච්ච IT ඩිග්‍රීස් හින්දාත් සමහර වෙලාවට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට ඒකට වැරද්දක් කියන්න බෑ ශිෂ්‍යයන්ට. මොකද ඒගොල්ලෝ බලන්නේ ඒ අංශයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන් මොකක් හෝ පැත්තකට යොමු වෙන්න. හැබැයි ඒ දැනුම ලබා දෙන ඒ වෘත්තීය සුදුසුකම් ලබා දෙන ආයතන වලට ඊට වැඩි වගකීමක් තියෙනවා. එතන ක්වොලිටි ස්කිල් එකක් හදන්න. අර නිකන් ඔහේ පාස් අවුට් කරනවට වැඩිය. ඉතින් මම හිතන්නේ එතන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔබ කිව්වා වගේ ඉස්සෙල්ලා ඇත්තටම අපිත් ඉන්ටර්විව් කරොත් එහෙම එක්කෙනෙක්ව ගන්න සමහරලාට 10ක් 20ක් ඉන්ටර්විව් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. අපිට දැන් මේ වෙනකොට ඇත්තටම ඩිමාන්ඩ් එක ටිකක් විතර අඩු එකනත් යනවනේ IT වල. දැන් AI වල මේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක ඉවලූෂන් එකත් එක්ක දැන් ගොඩක් වෙලාවට අපිට මේ සේම් ටීම් එකේ ප්‍රොඩක්ටිවිටි සෑහෙන වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ AI tools වලින් empower කරලා. හරි. එතකොට ඉතින් ඇත්තටම කම්පනීස් පැත්තෙන් බලන්නේ පුළුවන් තරම් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ලේබර් ෆෝස් එක පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන ඒගොල්ලන්ට අර AI වලින් empower කරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්න. ඒ නිසා ඇත්තටම අර දැන් තිබුණටත් වැඩිය ටිකක් ඩිමාන්ඩ් එක අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඩිමාන්ඩ් එක අඩු වෙලා සප්ලයි එක වැඩි වෙලා ඔන්න ඔය දෙක අතර ගැප් එක තමයි මම දකින විදිහට මෙතන තියෙන ප්‍රශ්නේ විදිහට මතුවලා තියෙන්නේ. එතකොට IT ඉන්ඩස්ට්‍රි එකේ පයනියර් කෙනෙක් විදිහට මොන වගේ ස්කිල්ස්ද මේ වෙනකොට යුනිවර්සිටි එකකින් එළියට එන ශිෂ්‍යයෙක්ගේ තියෙන්න ඕනේ. දැන් අපි කියන ටෙක්නිකල් ස්කිල්ස් තියෙන්න ඕනේ තමයි. හැබැයි අපි ආයතනයකට සම්බන්ධ වෙනකොට තව ගොඩක් දේවල් බලනවා. සාමාන්‍ය ශිෂ්‍යයෙක් වුණත් අලුතෙන් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් වුණත්. මෙන්න මොන වගේ ස්කිල්ස්ද අපි එතනදී විශේෂයෙන්ම බලන්නේ? ඔව් ඇත්තටම දැන් අද පවතින තත්ත්වය ගත්තොත් එහෙම දැන් ඇත්තටම ජෙනරේටිව් AI එක්ක දැනුම කියන එක සෑහෙන ඩෙමොක්‍රටයිස් වෙලානේ. ඕනම කෙනෙක්ට ඇත්තටම දැන් දැනුම ලබා ගැනීම ලොකු අමාරුවක් නැහැ. ඉතින් මං හිතන විදිහට ඇත්තටම දැන් ඉවැලුවේට් වෙන්නේ කෙනෙක් තව කෙනෙක් අතර වෙනස සැසඳෙන්නේ ඒ තියෙන දැනුම මත නෙමෙයි. ඒ දැනුම එයාට කොයිතරම් දුරට ඇප්ලයි කරලා ඒක ඒ දැනුමෙන් යම්කිසි දෙයක් එක්සිකියුට් කරන්න පුළුවන් තරම් මොන වගේ මට්ටමක් තියෙනවද කියන එකෙන් තමයි ඇත්තටම අපිට ඉවැලුවේට් කරන්න වෙන්නේ. එතකොට එතනදී ඇත්තටම දැන් ලබාගත්ත දැනුමක් ටෙක්නිකල් ස්කිල් එකක් ටෙක්නිකල් නොලෙජ් එකක් වෙන්න පුළුවන්. ඒකේ ස්කිල් එකක් වෙන්න පුළුවන්. ඒක ඇප්ලයි කරනකොට අන්න එතනදී අවශ්‍ය වෙන ස්කිල් සෙට් එකක් තියෙනවානේ. මොකද AI වලින් අපිට අවශ්‍ය ඩේටා ටික ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ඇනලිසිස් එක කරගන්න පුළුවන්. හැබැයි ඒ අනුව ඩිසිෂන්ස් ගන්න, ඒ අනුව යම්කිසි පිරිසක් එක්ක එකතු වෙලා වැඩ කරන්න, ඊට පස්සේ යම්කිසි පිරිසක් ලීඩ් කරන්න, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කමියුනිකේට් කරලා ඒ දේ හරියට එක්සිකියුෂන් එක ඒගොල්ලන්ගෙන් අරගෙන අපේ කොමන් ගෝල් එකට කම්පැනි එකක් විදිහට යන කොමන් ගෝල් එකට ඒවා අලයින් කරගන්න ඔන්න ඔය සොෆ්ට් ස්කිල්ස් ටික ඇත්තටම මේ වෙනකොට සෑහෙන වැදගත්. කමියුනිකේෂන්ස්
ස්කිල්ස්, ඊට පස්සේ මැනේජ්මන්ට් ස්කිල්ස්, ලීඩර්ෂිප් ස්කිල්ස්, ඇනලිටිකල් ස්කිල්ස්, ඔන්න ওই දේවල් ටික අත්‍තරම දැන් ඒ ජෙනරේටිව් AI එක්ක අපිට අර රෙපිටිටිව් දේවල් සෑහෙන තරමක් දුරකට ඔටෝමේට් කරගන්න පුළුවන් වීමත් එක්ක සහ අර ඕනම වෘත්තියක තියෙන යටම ලේයර් එක දැන් රිප්ලේස් වෙන්න පටන් අරගෙන තියෙනවානේ. ඒ යටම ලේයර් එක රිප්ලේස් වෙනවා. එතකොට දැන් මෙච්චර කල් යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා ජස්ට ඩෙවලපර් කෝඩ් කරන්න හිතාගෙන හිටපු කෙනෙක්ට දැන් කෝඩ් කරන එක හරියන්නේ නැහැ. එයාට පුළුවන් වෙන්න ඕන ඒ කෝඩ් කරන කෙනාගේ ලෙවල් එකෙන් උඩ ලෙවල් එකටපත් වෙන්න. සොෆ්ට්වෙයාර් ආකිටෙක්ට් කෙනෙක්ගේ ලෙවල් එකට දෙයක් සොලියුෂන් එකක් ඩිසයින් කරන ලෙවල් එකට ඩිසයින් කරාට පස්සේ ඒක ඇත්තටම AI tools use කරලා තව දේවල් පාවිච්චි කරලා ඒක කරගන්න පුළුවන්. හැබැයි එයා දැන් අර තත්ත්වයේ ඉඳලා හරියන්නේ නැහැ. එයා ස්ටෙප් අප් වෙන්න ඕන. මෙහෙම එතනට එන්න බලාපොරොත්තු වෙච්ච කෙනා එතනින් තව එකක් ස්ටෙප් අප් වෙන්න ඕන. හරි. ඔන්න ඕක නොවන එක තමයි මම හිතන්නේ දැන්ට ගැටලුවක් වගේ තියෙන්නේ. අපිට ඔන්න ඕක හදාගන්න පුළුවන් නම් මෙච්චර කල් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි AI එක්ක AI වලට බැරි දේවල් ටික තමයි දැන් අපි ස්කිල්ස් විදියට ඩෙවලොප් කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ ඇහුවත් එක්ක මට හිතුණා දනික දුන්න උත්තරෙත් එක්ක තව පොඩි ප්‍රශ්නයක් ඒකට අහන්න. ඔන්ටර්ප්‍රිනර්ෂිප් පැත්ත ගත්තාම අපිට එතනදී අවශ්‍ය කරන අධ්‍යාපනයකුත් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් විතරක්ම නෙවෙයි ඉස්සරහට එන ෆියුචර් වර්ක් ෆෝස් එකට කොහොමද අපේ මේ එන වර්ක් ෆෝස් එක ලෑස්ති කරන්න කියලා. වර්ක් ෆෝස් එකම කියලා කියන්න මම එච්චරම කැමති නැහැ. මොකද අපි කියන්නේ ඇත්තට මේ සමාජේ මොන හරි ගැටලුවක් විසඳන්න ඕනේ. එතනදී අපි අර අපි කියනවා අපි හිතන්නේ නැතුව සමහර වෙලාවට ඒ වර්ක් ෆෝස් එක ක්‍රියේට් වෙයි. එතන අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් දනිකට හිතනවාද මොන වගේ වෙනස්කම් සිද්ධ විය යුතුයි කියලා. දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තාම අපි O level කරනවා, L level කරනවා, ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යනවා. අපි තාමත් කරන්නේ අවුරුදු 25 30කට 40කට කලින් මේ යන process එකම තමයි තාමත් යන්නේ. මේ අධ්‍යාපන ක්‍රමයේ යම්කිසි වෙනසක් සිද්ධ විය යුතුද? මේ කියන future workforce එකට මේ කියන දරුවන්ව සූදානම් කරන්න. අනිවාර්යයෙන් මේ කියන්නේ අපි පටන් ගන්න ඕන එතනින් තමයි. දැන් අපිට මේ වෙනකොට පේන්න පටන් අරගෙන තියෙනවා දැන් අපේ දැන්ට තියෙන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ විභාගවලට හුරු වෙච්ච අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වෙලා තියෙන අහිතකර දේවල් දැන් පේන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් හැබැයි ඒකට විසඳුම තියෙන්නේ නැවත සැරයක් අර දැන් පැලැස්තර දාලා නෙමෙයි නැවත සැරයක් ඕකේ රූට් කෝස් එක වෙන අධ්‍යාපනයේම ඊට අදාළ සුදුසු විදිහට වෙනස් කරලම තමයි අපිට ඕක විසඳ ගන්න පුළුවන්. මෙච්චර කාල අපිට තිබ්බේ දැනුම පොවන අධ්‍යාපන ක්‍රමයක් නේ. ඒ කියන්නේ ළමයින්ට මේක පුරු කරනවා මෙන්න මේක තමයි දැනුම. ඒක ඔළුවට දාලා අන්තිමේදී බලනවා විභාගෙන් මේක අර පොවපු ටික එයා ග්‍රහණය කරගෙනද. ඔන්න ඕක තමයි අතර මෙච්චර කල් උනේ. හැබැයි එතනින් සමහර වෙලාවට වාර විභාගයෙන් පස්සේ ළමයට මතක නැහැ ඊළඟ අවුරුද්දට යනකොට අර ඉගෙන ගත්ත කිසිම දෙයක්. O level වලින් A level වලට එනකොට O level වල ගොඩාක් දේවල් ඇත්තටම මතකයක් නැහැ. ඉතින් මම හිතන්නේ එතනින් එහාට ගිහිල්ලා අපි පුළුවන් තරම් ළමයින්ට උගන්වන්න ඕන මේ වෙනකොට දැනුම කියන එක තියෙනවා. ඔයාලට දැනුම මේ ඉස්සරහදී ලබා ගන්න එක ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඒ දැනුම ලබා ගන්න නම් ඕනම ක්ෂේත්‍රයක දැනුම ලබා ගන්න නම් පොඩි ෆන්ඩමෙන්ටල්ස් ටිකක් ඔළුවේ තියෙන්න එපයි. මේකේ මූලික රාමුව ඔළුවේ තිබ්බොත් තමයි එතනින් එහාට බිල්ඩ් අප් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් කොච්චර කිව්වත් දැන් AI එක දැනුම ඩෙමොක්‍රටයිස් වෙලා තියෙන්නේ කියලා ප්‍රෝග්‍රෑමින් වල කිසිම ෆන්ඩමෙන්ටල්ස් කිසිම නොලෙජ් එකක් නැති කෙනෙක් ඔහේ AI එකෙන් ඇහුවා කියලා එයාට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් ගොඩනගා ගන්න බෑ. ඒතර ෆවුන්ඩේෂන් එක යාගේ අත්තිවාරම දැනුමේ අත්තිවාරම එයා ගොඩනගාගෙන තියෙන්න ඕන. එතකොට මෙන්න මේක මේ ෆවුන්ඩේෂන් එක දැමීම සහ එතනින් උඩ එයාට අලුතෙන් ලැබෙන ඕනෑම දැනුමක් පුළුවන් තරම් ඉක්මනට උකහා ගන්න එයාව බිල්ඩ් අප් කරන එක තමයි මම හිතන්නේ අපි අලුත් අධ්‍යාපනයකින් විය යුතු දේ. නැතුව අර මෙන්න මේකයි ඉර රතු පාටයි ඉර කහ පාටයි කියලා එයාගේ ඔළුවට දැම්මුත් එහෙම එයාට හැමදාම පේන්නේ එච්චරම තමයි. එතනින් එහාට අත්‍තරම ඉරේ මොනවාද කොහොමද මේක පාට වෙලා තින්නේ? ඇයි මේක එක එක වෙලාවට එක එක ඒවා පේන්නේ කියලා ළමයා හිතන්නවත් පෙළඹෙන්නේ නැහැ. අපි දැන් යමු වෙන්න ඕනේ ඇත්තටම එයාට ෆන්ඩමෙන්ටල් එක ෆවුන්ඩේෂන් එක දාලා දීලා එතනින් එහාට එයාම දැනුම සොයාගෙන යන සහ ඒ සොයාගෙන යන දැනුම පුළුවන් ඉක්මනට එයාට ඇබ්සෝබ් කරගෙන ඇප්ලයි කරන්න පුළුවන් ලෙවල් එකට එයාගේ ස්කිල්ස් ටික හැදෙන එක තමයි මම දකින විදිහට ඇත්තටම අපිට අනාගතයට අවශ්‍ය වෙන්නේ. දනික පියෙක්. ඉතින් මම මේ ප්‍රශ්නේ අහන්නත් හිතන්නේ ඒකේ මම මෙච්චරල මේ වර්ක් ෆෝස් එක ගැන අපේ අධ්‍යාපන ක්‍රමයේ මොන වගේ වෙනසක් වෙන්න ඕනද කියලා අහන්න හේතු වුණේ දැන් විශේෂයෙන්ම IT ටෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට ගොඩාරියක් ටෙක්නොලොජි ඩිවයිසස් එක්ක වැඩ කටයුතු කරන කෙනෙක්. ඒ වගේම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ වෙනකොට ගොඩාක් වෙලාවට අපි ඩිවයිසස් පාවිච්චි කරනවා. ඉතින් දනික කොහොමද මේ දේ බැලන්ස් කරන්නේ තමන්ගේ දරුවන් ගාවට එනකොට?
ඇත්තටම මේක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මේක ගොඩක් වෙලාවට සමහර දෙමව්පියෝ හිර වෙනත් තැනක්. ඉතින් මගේ දැන් මට ඇත්තටම පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ. ලොකු පුතා 4 වසරේ. ඉතින් එයා තමයි ඇත්තටම දැනට යම්කිසි ලැප්ටොප් එකක් පරිහරණය කරන්න පුළුවන් තත්වයක ඉන්නේ. අනිත් දෙන්නාට ඇත්තටම ළමයි තුන්දෙනාටම ඇත්තටම ෆෝන් එක දෙන එකෙන් වැළකීලා හිටියා පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඒගොල්ලෝ අර දැන් ගොඩක් දෙමව්පියෝ පුරුදු වෙලා තිනවනේ බත් කවා ගන්නත් ෆෝන් එක අතර දෙන ලෙවල් එකටපත් වෙලා තිනවනේ. ඉතින් ඒක ඇත්තටම මුලින් ඉඳන්ම ඒකෙන් වැළකීලා හිටියා. මංවත් වයිෆ්වත් දෙන්නක එක්කෙනෙක්වත් ඒක අදටත් කරන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ඇත්තටම ලොකු එක්කෙනාගේ ග්‍රේඩ් 4 ඉන්න එක්කෙනාට අවශ්‍ය සමහර දේවල් වලදී යාටම මේ වෙනකොට ලැප්ටොප් එක පාවිච්චි කරන්න දීලා තියෙනවා. හැබැයි එතනදී අර දෙමව්පියෝ විදිහට අපිට ගන්න ඕන යම්කිසි ප්‍රිකෝෂන්ස් තියෙනවා. අපිට ඒගොල්ලන්ට ඒක ඒ ටෙක්නොලොජි එකත් එක්ක මුහු වෙන්න ඉඩ අරින ගමන් අපි දෙමව්පියෝ විදිහට ඒක සම්පූර්ණයෙන් යාව අතහැරලා දාලා හරියන්නේ නැහැ. එතකොට මේ වෙනකොට ඇත්තටම ටූල්ස් තියෙනවා. Google Family Link වගේ ටූල්ස් තියෙනවා. අපිට ෆැමිලි එකක ළමයින්ට යම්කිසි ඩිජිටල් ඩිවයිස් එකක ඇක්සස් දෙනකොට ඒක පේරන්ට් මොනිටර් කරන්න පුළුවන් වෙන්න, පේරන්ට් ඒක යම්කිසි ලිමිටේෂන්ස් දාලා රෙස්ට්‍රික්ට් කරන්න පුළුවන් විදිහට දෙන්න හැකියාව තියෙනවා. එතකොට මම ඇත්තටම දැනටත් ඒක තුන්දෙනාටම ඊමේල් accountස් උත් හදලා ඒ තුන්දෙනාම ෆැමිලි ලින්ක් එකට ඇඩ් කරගෙන තමයි ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දෙන්නේ. TV එකේ වුණත් කොහේ වුණත් YouTube දාලා දුන්නත් ඒවා ඇත්තටම YouTube Kids account හදලා ඒගොල්ලන්ගේ age එකට හරියන විදිහට අදාළ content විතරක් පේන විදිහට ඒ settings ටික හදලා තමයි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දෙමව්පිය විදිහට අපිට එතන රෝල් එකක් තියෙනවා. මේක ගැන ඇත්තටම දැනුම තව build up වෙන්න ඕන. මොකද ගොඩක් අයට මේ දැනුම නැහැ. ඔහේ සමහර වෙලාවට ළමයින්ව අතාරිනවා ඩිජිටල් ඩිවයිසස් එක ගනුදෙනු කරන්න. ඉතින් දෙමව්පිය විදිහට ඒ අවශ්‍ය කාර්ය කරලා දුන්නොත් එහෙම ඒක ළමයට හානියක් වෙන්නෙත් නැහැ. ඒක අපිට කවදා හරි දවසක ළමයට ආය දෝෂාරෝපණය කරන්නත් බෑ. අපේ පැත්තෙන් අපි කරන්න ඕන දේ නොකර දුන්නොත් එහෙම. හැබැයි අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා නම් තියෙන්නේ ළමයා නොමගට යන එකත් වළක්ව ගන්න පුළුවන් සහ එයාට ඒ ඩිවයිසස් එක්ක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර දැනුම එක්ස්ප්ලෝර් කරගෙන එයාටම තව බිල්ඩ් අප් වෙන්න අවකාශය අපිට හදලා දෙන්න පුළුවන්. අර හරි රෙස්ට්‍රික්ෂන්ස් ටිකත් එක්ක හරි දේවල් ටික දාලා එයාට ඒක එයාටම ගොඩනගෙන්න ඉඩ ඇරියොත් එහෙම. මම හිතනවා ඒක හොඳ අවවාදයක් වෙයි කියලා අපේ දැන් මේ ඉන්න දෙමව්පියන්ටත් මොන වගේ දේවල් තමන් හිතන්න ඕනේද කියලා දරුවෙට ඩිවයිස් එකක් අත් දෙන්න අනිවාර්යයෙන් කලින්. thank you මේ ප්‍රශ්නේ ඇහුවට ඇත්තටම මම ගොඩක් මේක බෙදා ගන්න හිටපු කාරණාවක් දෙමව්පියෝ විදිහට අපි ඩිජිටල් ඩිවයිසස් ළමයින්ට දෙනකොට මොන වගේ දේවල් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕන කියලා මීට කලින් ඇත්තටම මේක කියන්න අවස්ථාවක් හම්බුනේ නෑ මට. බොහොම ස්තුතියි ඒ අදහස අපිත් එක්ක බෙදා හදාගත්තට. අයිමත් අපි ව්‍යාපාරේ පැත්තට ගියොත් ඇත්තටම අර කිව්වා වගේ මම චේන්ජ් මේකර් කෙනෙක් තමයි දනික. මොකද අපි ගොඩාක් වෙලාට දකිනවා විශේෂයෙන්ම IT ව්‍යාපාර ගත්තාම ටෙක් ස්ටාර්ට්අප්ස් ගත්තත් කොළඹ තමයි බේස් වෙලා තියෙන්නේ. හැබැයි දනික කොළඹෙන් එහා තමයි තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්නේ කළුතර. ඔව්. ඉතින් මේ ඔක්කොම එම්ප්ලොයිස්ලත් එක්ක වැඩ කරන්නේ කළුතර දිස්ත්‍රික්කේ. කොහොමද මේ කියන දේ සිද්ධ වෙන්නේ? ඒ වගේම තමයි එතනදී චැලෙන්ජස් උත් අනිවාර්යෙන් එන්නේ නැති. මොකද සමහරට රික්‍රූට්මන්ට්ස් කරනකොට එම්ප්ලොයිස්ලා කියන්න පුළුවන් මට මෙතෙන්ට එන්න බෑ කියලා. ඒ වගේම තමයි ඒකේ සමහර ඇඩ්වාන්ටේජස් තියෙන්නත් පුළුවන්. පොඩ්ඩක් මෙන්න මේ දේ ගැන කතා කරොත්. ඔව් ඇත්තටම මට මේක ටිකක් අර දැන් මම ව්‍යාපාරයක් ගොඩනගනවා කියන එක එක්කම මට ටිකක් අර ඉන්ටෙන්ෂනලි බ්‍රේක් කරන්න අවශ්‍ය වෙච්ච මයින්ඩ්සෙට් එකක් ලංකාවේ මතයක් සාමාන්‍යයෙන් නිකන් ඉස්සර තිබුණානේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් බිස්නස් එකක් කම්පැනි එකක් පටන් ගන්නවා නම් ඔෆිස් එකක් පටන් ගන්නවා නම් කොළඹ වෙන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මට ටිකක් එක්සැම්පල් එකක් සෙට් කරන්න අවශ්‍ය වුණා නෑ අපිට ඕනම තැනක ඉඳන් දේවල් කරන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම ඩිජිටල් පැත්තේ. සමහර වෙලාවට අනිත් මේ ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් එහෙම මේක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. හැබැයි IT පැත්තේ ඩිජිටල් පැත්තේ අපිට ඇත්තටම මේ ලොකේෂන් එක ලොකු වැදගත්කමක් නැහැ. අපිට ඕනම තැනක ඉඳන් දැන් මේ වෙනකොට ඇත්තටම මට සතුටුයි ඒ අඩිපාරේ යමින් දැන් මේ වෙනකොට ලංකාවේ ගොඩාක් නොයෙකුත් පැති වලින් මේ ඩිජිටල් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් බිහි වෙමින් තියෙනවා. ඉතින් එතනදී පෞද්ගලිකව මට ඒක ගන්න තව හේතුවක් ඇත්තටම මට මගේ කාලය කියන එක මම ගොඩාක් මට වටිනා දෙයක් සහ මම මගට කාලය නාස්ති කරන එක මට සෑහෙන අඩු කරගන්න අවශ්‍ය වුණා. ඉතින් ඒ නිසා මම මගේ ගම පයාගල කළුතරට පොඩ්ඩක් බොහොම කිට්ටුයි. ඒ නිසා ඇත්තටම මගේ වෙලාව ඉතුරු කරගන්න එකත් එක මේ දෙයක් වුණා. සහ මට ඕනුණා ඇත්තටම මගේ ටීම් එකේ කට්ටියටත් ඒ කන්වීනියන්ස් එකම දෙන්න. එතකොට ඇත්තටම අපි පටන් ගත්තා මේ පැන්ඩමික් එක දවස්වල
ෆ්‍රී ට්‍රන්ස්පෝර්ට් සර්විස් එකක් ෆුවල් ප්‍රයිසිස් එකත් එක්ක ඔය කට්ටියට ගොඩක් තමන්ගේම වාහනයක් තිබ්බත් ඒගොල්ලන්ට යන්නේ අපහසු වෙච්ච කාලෙදී මේ වෙනකොට ඇත්තටම ඒගොල්ලන්ට ෆ්‍රී ෂටල් සර්විස් එකක් දීලා තියෙනවා ගෝල්ඩ් රෝඩ් එකේ කොළඹ ඉඳන් කළුතර වෙනකන් ඒගොල්ලන්ට අප් ඇන්ඩ් ඩවුන් ෆ්‍රී ට්‍රන්ස්පෝර්ට්ස් අපේනවා සහ එතනදිත් ඇත්තටම ගොඩක් පහසුයි මොකද ට්‍රැෆික් එක තියෙන අනිත් පැත්තටනේ එතකොට ඒගොල්ලන්ටත් ඇත්තටම මේක පහසුයි සහ සමහර අය ඇත්තටම දැන් කොළඹ ඔෆිස් එකක් පටන් ගත්තත් ඒකේ වැඩ තියෙන්නේ ඇත්තටම මේ කොළඹවට ඉන්න කට්ටියම නෙමෙයිනේ. මුළු ලංකාව වටේම කට්ටිය තමයි එන්නේ. හරි. ඉතින් කළුතර කියලත් ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ඇත්තටම මට අර රික්‍රූට්මන්ට් වලදී ඒක ලොකු අභියෝගයක් උනේ නැහැ. සහ ඒගොල්ලන්ටත් දැන් අපි හිතමු ගොඩක් අය කොළඹ ආවත් එක්ක බෝඩින් ප්ලේස් එක නැවතිලා එන්නේ. ඒ වගේනේ එන්නේ. එතකොට ඒගොල්ලෝ කළුතර බෝඩින් ප්ලේස් එක නැවතුනොත් ඒගොල්ලන්ට cost of living ඇත්තටම අඩුයි. ඉතින් ඒ නිසා ඇත්තටම ගොඩක් ඒ වගේ opportunities ටිකක් තමයි උදා වුණේ සහ සහන නිදහසේ පීස් ඔෆ් මයින්ඩ් එක්ක අර ලොකු කලබලකාරී වටපිටාවක නැතුව අපි එතන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙනවා. ඉතින් සතුටුයි ඇත්තටම මේ විශේෂයෙන්ම මගේ ටීම් එකට ඒකට ග්‍රේට්ෆුල් වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ ඒ පරිසරයට ඇඩප්ට් වෙලා ඒගොල්ලෝ තව කට්ටියව රෙක්රූට් කරනකොට ඉන්ටර්විව්ස් කරලා ඒ අදාළ පරිසරයනුත් සලකලා බලලා එතන ලස්සන අපේම කල්චර් එකක් අපි හදාගෙන තියෙනවා වැඩ කරන කල්චර් එකක්. ඉතින් ඒ කල්චර් එක උඩ වැඩ කරගෙන යන්න අපිට අවස්ථාව හම්බුනේ. මම හිතන්නේ අපි අර කොළඹටම එන්න ඕන කියන මයින්ඩ්සෙට් එකෙන් ඈත් වෙලා මම හිතන්නේ ඒ වගේ දෙයක් ඉනිෂিয়েට් කරපු නිසා කියලා හිතෙනවා. ඒත් එක මං හිතනවා ගොඩක් කටියට ඒක හොඳ ආදර්ශයකුත් වෙයි. මොකද Tamanට දෙයක් පටන් ගන්න ඕන නම් සමහර වෙලාවට හිතනවා අර තියෙන ඔක්කොම බාධක ටික තමයි ඉස්සෙල්ලාම හිතන්න පටන් ගන්නේ. මට කොළඹ මොන හරි ප්‍රමිස් එකක් ඕනේ. එහෙම ස්පේස් එකක් නැතුව මට ඒක පටන් ගන්න බෑ. ඒනට දනික මම හිතන්නේ හොඳ උදාහරණයක් ගේනවා එතනදී. නෑ Tamanට ඇත්තටම හිත ඇත්නම් පත කුඩාද කියන වගේ තමයි Tamanට ඕන කරන දේට අවශ්‍ය කරන දේවල් ටික එතනදී ගොඩනගා ගන්නවා. අනිවාර්යයෙන්. දනික කිව්වා පැන්ඩමික් කාලෙදිත් මේ ෆ්‍රී ෂටල් සර්විස් එකක් වගේ පටන් ගත්තා කියලා. හැබැයි දැන් මේ පැන්ඩමික් එකෙන් ලොකු ඉම්පැක්ට් එකක් අනිවාර්යෙන් වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද මේ යූසර් බේස් එක ගත්තාම වැඩි හරියක් දනිකගේ සොලියුෂන් එකට ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. එතකොට අපි හැමෝටම එකම කාලෙදී එකම ප්‍රශ්න ටිකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ආර්ථික ගැටලු වලට විශේෂයෙන් මුහුණ පාන්න සිද්ධ වෙනවා. පැන්ඩමික් එක විතර නෙවෙයි ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එක එනවා මේ ඔක්කොමත් එක්ක. ඒ වගේ කාලෙදී කොහොමද ඇත්තට ෆයිනෑන්ෂියලි මැනේජ් කරගත්තේ? මොකද බූට් ස්ට්‍රැප් කරපු කම්පැනි එකක්. ඒක ඇත්තටම මාර චැලෙන්ජින් පීරියඩ් එකක්. ඇත්තටම අපි ෆයිනෑන්ෂියලි ගත්තොත් එහෙම අපි පටන් ගත්ත අවුරුද්දේ ඉඳන් එන්න හැමදාම අපේ තිබ්බේ growth එකක්. ගොඩක් ස්ටාර්ට්අප්ස් වල එහෙමයි perform කරන ස්ටාර්ට්අප්ස් වල year to year අපේ growth එකක් තමයි තිබ්බේ. හැබැයි 2019 20 වගේ ඉඳන් සම්පූර්ණයෙන්ම අපේ financial graphs ගත්තොත් එහෙම flat. හරි. අපි හරිම අමාරුවෙන් අතර මේ දවස් මේන්ටේන් කරගත්තේ. මොකද ගොඩක් වෙලාවට එතනදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ අපේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් වලට තමයි මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒතලා මිනිසුන්ගේ affordability සෑහෙන අඩු වුණා. මිනිස්සු අනවශ්‍ය වියදම් කපා හරින්න පටන් ගත්තා. එතකොට දැන් අපි provide කරන digital services වගේ දේවල් මිනිසුන්ට ඒ කියන්නේ අර මොනවා හරි කපා හරිනකොට මුලින්ම කපා හරින ලෙවල් එකේ තියෙන දේවල් නේ. ඉතින් ඇත්තට මෙතනදී ගොඩක් අමාරු වුණා. ඒතරදී අපි කටයුතු කරේ පුළුවන් තරම් අපි ඒ දවස්වල උත්සාහ කරා අපේ දැන් අපේ රෙවෙනියු එක යම්කිසි ලිමිටේෂන් එකක් වෙනවා නම් යම්කිසි මට්ටමකට සීමාකාරී වෙනවා නම් ඊට අදාළව අපේ කොස්ට් එක පුළුවන් තරම් අපි අඩුවෙන් මේන්ටේන් කරගන්න උපරිම උත්සාහ කරා. විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසින් පැත්තෙන් කොස්ට් එක සෑහෙන අඩු කරලා අපිට ඉන්න ස්ටාෆ් එකත් ඇත්තටම සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ තියෙන උපරිමය දුන්නා. ඒ දවස්වල අපි ඒ දවස්වල ඇත්තටම ටීම් එක යොදාගත්තේ දැන් ඒ දවස්වල අපි දන්නවා අපි මේ වෙලාවේ අපි මොන දේවල් අපි මාකට් එකට දැම්මත් අපිට හරි අමාරුයි අලුතෙන් රෙවෙනියු එකක් ජෙනරේට් කරන්න. ඒ නිසා අපි ඒ දවස් ආයතනයක් උපයෝගී කරගත්ත අර මුලින්ම කිව්ව කාලේ වගේ අපේ ප්‍රොඩක්ට්ස් වල වැලියු එක බිල්ඩ් අප් කරන්න. අපි සමහර අලුත් ෆීචර්ස් අලුත් දේවල් උදාහරණයක් විදිහට හෙලකුරු එකේ හෙලකුරු 12 එක ස්පෙල් චෙකර් ෆැසිලිටි එකත් එක්ක ඔටෝ කරෙක්ෂන් ෆැසිලිටි එකත් එක්ක අපි ගොඩාක් මේ මාස ගාණක් මහන්සි වෙලා ඒක හැදුවේ යන්නේ කාලෙදි. එතකොට ඒ කාලෙදි හදාගත්තා. මොකද දන්නවා ඒක මේ වෙලාවේ දාලා අපිට අලුත් දෙයක් කරන්න අමාරුයි කියලා. හැබැයි ඒ කාලෙදි ඒකට වෙහෙසීම තුළ තව දෙයක් දැනගෙන හිටියා මේ කිසිම ඩවුන් ටයිම් එකක් හැමදාටම පවතින්නේ නැහැ කියලා. මේකෙන් කවදා හරි අපි එළියට එනවා රටක් විදියට ආර්ථිකයක් විදිහට. ඉතින් එහෙම ආයසරයක් ඉකොනොමික් කර්ව් එක යටට ගිහිල්ලා ඒ උඩට එන කාලෙකදී අපිට ඒක ලෙවරේජ් කරන්න අවශ්‍ය වටපිටාව අපි ඒ කාලය තුළත් හදාගත්තා.
ඒතර ඒක හදාගත්තට පස්සේ තමයි ඇත්තටම ටික ටික ආයෙ ඉකොනොමික රිකවර් වෙන්න පටන් ගත්තට පස්සේ අපි හෙලකුරු 12 එක ලොන්ච් කරා. ඉතින් එතනින් නැවත සැරයක් අපේ වැලියු ඇඩිෂන්ස් වැඩි කරා අපි ප්‍රයිස් චේන්ජ් එකකුත් එක්ක. ඉතින් නැවත සැරයක් අර තිබ්බ growth එක අර ෆ්ලැට් වෙච්ච එක නැවත සැරයක් ආයෙ අර රේට් එකටම ගන්න පුළුවන් වුණා ටිකෙන් ටික. ඉතින් හරි අමාරුයි. අපි එතනදී ගොඩක් වෙලාවට මං උපදේශක් විදියට දෙන්න කැමතියි. අර අපිට බියොන්ඩ් our control දේවල් වෙනකොට අපේ control එකේ නැති දේවල් වෙනකොට මුලින්ම අපි පැනික් වෙන්න නරකයි. මේ කොච්චර කිව්වත් ඇත්තටම පැනික් වෙනවා. මමත් ඇත්තටම මුලදී ඒ වගේ පොඩි කාලයක් තියෙන ඕනම දෙයකදී පැනික් වෙනවා. හැබැයි පුළුවන් තරම් ඉක්මනට ඒ පැනික් සිටුේෂන් එකෙන් එළියට ඇවිල්ලා හිතන්න පුළුවන් වෙන්න ඕන මේක අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි රටක් විදිහටම මුණ දීපු ප්‍රශ්නයක්. එතකොට එහෙනම් මේකට අපිට මේ වෙලාවේ මොනවද කරන්න පුළුවන්? අපිට ගොඩක් දේවල් ඇත්තටම අපේ out of control තමයි. හැබැයි මොනවද අපේ control එකේ තියෙන දේවල්? ඒතර මම එතනදී මූලිකම priority එක දුන්නේ team එක රැක බලා ගන්න. මොකද ඒත් එක්කම ආව ලොකු challenge එකක් නේ migration. IT පැත්තේ ගොඩාක් අය රට යන්න පටන් ගත්තා. ලංකාව අතහැරලා යන්න පටන් ගත්තා. ඉතින් මගේ staff එකෙත් මගේ අවුරුදු 9ක් 10ක් වැඩ කරපු දෙන්නෙක් මට නැති වුණා. තව ගොඩක් කීප දෙනෙක්ම ඇත්තටම මයිග්‍රේට් වුණා. ඉතින් ඒක පුළුවන් තරම් අඩු කරගන්න අපි ස්ටාෆ් එකේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේවල් ඒ දවස්වල කරා. ඒකේ එකක් විදිහට තමයි ඇත්තටම අර ෂටල් සර්විස් එකක් පටන් ගත්තේ. සහ අපි ෆ්‍රී හවුසින් ලෝන් ස්කීම් එකක් පටන් ගත්තා ඒගොල්ලන්ට. මොකද ඒ දවස්වල බැංකු වලින් ලෝන් සම්පූර්ණයෙන්ම රේට් එක එහා මෙහා වීම නිසානේ කට්ටිය ගොඩාක් ඩ්‍රීම්ස් බ්ලර් වෙන්න පටන් ගත්තේ. 7 වගේ තිබ්බේව 14 18 යනකම් වුණා. ඉතින් අර ගෙවල් හදන්න හිටපු අය, වාහනයක් ගන්න හිටපු අය, විවාහයක් කරගන්න හිටපු කට්ටිය හැමෝගෙම ඇත්තරම සම්පූර්ණයෙන්ම අර සිහින බොඳ වෙන කාලයකට තමයි පත් උනේ. ඉතින් එතනදී ඇත්තරම මම ප්‍රයොරිටි එක දුන්නේ මේගොල්ලන්ගේ ඒ සිහින බොඳ නොවි කොහොම හරි ඒගොල්ලන්ට සපෝට් එකක් වෙලා ඒක රැක ගන්න. ඒ ඔස්සේ ඇත්තරම යම්කිසි පිරිසක් ගියා. හැබැයි බහුතරයක් මාත් එක තියාගන්න පුළුවන් වුණා ලංකාවේම එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි ඉන්ටර්නලි ඒක කරන ගමන් ඊළඟට අපි මාකට් එකට රෙඩි වුණා අපේම ප්‍රොඩක්ට්ස් වල වැලියුස් වැඩි කරගන්න ටීම් එකේ ફોකස් එක යොමු කරලා එතනින්. ඒ නිසා ඇත්තටම අර ආශරයක් ඉකොනොමි එක රිකවර් වෙන්න ගත්තට පස්සේ අර ටීම් එකේ හිටපු කට්ටිය හිටපු එකත් මට ලොකු හයියක් වුණා දිගට අපේ ජර්නි එක ගෙනියන්න. එක්කෙනෙක් දෙන්නෙක් නැති වුණාට එතනින් පස්සේ අපි අර කාලේදී හදාගත්ත දේවල් ටික උදව් වුණා. එතනින් පස්සේ නැවත සැරයක් ඉකොනොමික් බූස්ට් එකක් අරගෙන අපේ නැවත සැරයක් ෆයිනෑන්ෂලි ස්ට්‍රෝං කරගන්න. අනික ප්‍රොඩක්ට්ස් එන්හාන්ස් කරනවත් එක්කම ප්‍රොඩක්ට් එක ඩයිවර්සිෆයි කරන ගතියකුත් පේනවා. දැන් හෙලකුරු අපි සුපර් ඇප් එක ගත්තාම සිංහල මේ ටයිපින් වගේ ඊට පස්සේ SN ඒ වගේම තමයි හෙලපේ. හැබැයි ධනිකගේ ඩිග්‍රී එක තියෙන software engineering. එතකොට දැන් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද කියන එක ගැන මට අවබෝධයක් නැහැ. හැබැයි දැන් ඇත්තටම ලංකාවේ තියෙන ලීඩින් පේමන්ට් මේ ට්‍රාන්සැක්ෂන් ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් කරන ප්ලැට්ෆෝම් එක හෙලපේ ඔස්සේ ජනතාවට ලැබෙනවා. එතකොට මේ ගැන ඉස්සෙල්ලාම හොඳ අවබෝධයක් තියාගෙනද මේ ට්‍රාන්සැක්ෂන් කරන්නේ. මේ නැත්නම් ෆින්ටෙක් පැත්තට එන්නේ නැත්නම් කොහොමද මේ කියන ට්‍රාන්ස්ෆෝමේෂන් එක සිද්ධ වෙන ධනික කියලා. ඒක ඇත්තටම පීවරෙන් පීවර සිද්ධ වෙච්ච දෙයක්. අර ඉස්සෙල්ලා මේවා කියවනේ ඩයිවර්සිෆිකේෂන් ගැන. එතනදී නම් ඇත්තටම මේක වෙන්නේ දැන් ලංකාවේ තව තියෙන ටිකක් මිස්කන්සෙප්ෂන් එකක් තමයි මේ ලංකාව පොඩි මාකට් එකක්, ස්මෝල් මාකට් එකක්, මේකේ ලොකු දේවල් කරන්න බෑ කියන එක. හැබැයි මගේ මතේ නම් ඇත්තටම අපිට බිස්නස් එකක් විශේෂයෙන්ම ටෙක් ස්ටාර්ට්අප් එකක් ස්කේල් කරන්න පුළුවන් එක පැත්තක් විතරක් නෙමෙයි තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට ඒ අර ලිමිටේෂන් එක ගැන කතා කරන්නේ අපි vertical scaling ගැන. අපේ user base එක මෙහෙම ගිහිල්ලා සමහර වෙලාවට ඒකේ ලිමිටේෂන් එකක් එන්න පුළුවන්. දැන් හෙලකුරු ගත්තොත් එහෙම දැන් population එකෙන් බහුතරයක් smartphones තියෙන කට්ටිය පාවිච්චි කරනවා. ඒතර එතන යම්කිසි ලිමිටේෂන් එකක් තියෙනවා තමයි. හැබැයි vertically ස්කේල් වෙනවට අමතරව අපිට පුළුවන් හොරිසොන්ටලි ස්කේල් වෙන්න. ඒ කියන්නේ මේ same user base එකට අපිට පුළුවන් තව services මේ same user base එකට introduce කරන්න. ඒතර අත්‍තරම අපි හෙලකුරු වල කරේ ඒ වගේ වැඩක්. අපිට language පැත්තෙන් අපි යම්කිසි මට්ටමකට user base එක build up කරගත්ත vertically grow වුණා. හැබැයි ඊට පස්සේ අත්‍තරම මේ same user base එක අපි leverage කරා mass media පැත්තට SN වලින් අපි service එකක් ගෙනාවා. ඊට පස්සේ financial පැත්තට හෙලපේ වලින් service එකක් ගෙනාවා. ඊට පස්සේ entertainment side එකට හෙලරූ කියලා අපේම entertainment streaming platform එකක් ගෙනාවා. සහ mobility පැත්තට මේ වෙනකොට හෙලගෝ වලින් නැවතත් ඒ user base එකම අපි leverage කරනවා. ඒතර ඔන්න ඔය diversification එක තමයි අපි පාවිච්චි කරේ. අර මේ එතකොට ඒ පැත්තට යන්න තියෙන ලිමිටේෂන් එකක් නැහැ. අපිට same audience එකට value එකක් create කරන්න පුළුවන් නම් valuable දෙයක් දෙන්න පුළුවන් නම් මේ පැත්තට අපිට ඕන තරම් grow වෙන්න පුළුවන්. හරි.
ඒකත් එකක්. අනිත් පැත්තෙන් ඇත්තටම දැන් ෆයිනෑන්ෂල් අහුවනේ කොහොමද එතනට ආවේ කියලා. ඉතින් එතනට එන්න හේතුනේ හෙලපේ වලට කලින් අපි පටන් ගත්ත එකක් තමයි පේහිය. ඒතර පේහිය පටන් ගන්න මූලික හේතුව උනේ දැන් මං භාෂා කම්පැනි එකක් විදිහට හදලා හෙලකුරු හදලා දැන් මේ එක එක ඩිජිටල් සර්විසස් දෙන්න පටන් ගත්තට පස්සේ අවබෝධ කරගත්ත ප්‍රශ්නයක් බිස්නසස් වලට විශේෂයෙන්ම ලංකාවේ හරි affordable accessible විදිහක් නැහැ කස්ටමර් කෙනෙක්ගෙන් ඔන්ලයින් පේමන්ට් එකක් ගන්න. නෝක තමයි ඇත්තට මෙතනදී අවබෝධ කරගත්ත අර සමාජ ගැටලුව ප්‍රශ්නය ප්‍රොබ්ලම් එක. ඒතකොට ඒකට විසඳුමක් විදියට බැලුවට පස්සේ ගොඩක් අය ඒ දවස්වල ඉඳන් PayPal ෆැසිලිටි එක ලංකාවට ඉන්වර්ට් රෙමිටන්සස් බල තමයි හිටියේ. ඉතින් තාමත් බල ඉන්නවා මම හිතන්නේ නොබෝ දිනකින් ලැබෙයි. අපිත් මේ වෙනකොට ඒගොල්ලොත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා ඒකට. ආයෙත් කතාවට ආවොත් එහෙම ඉතින් ඕකට අර ගොඩක් අය බලාගෙන ඉන්න කාලේ මට හිතුනේ ඇත්තටම ඇයි අපිට මේකට මොනවා හරි කරන්න බැරි. ඒකට තමයි ඇත්තටම අපි ලංකාවේ බැංකු කීපයක් සහ මූල්‍යායතන කීපයක් එක්ක එකතු වෙලා අපේම පේමන්ට් ගේට්වේ ෆැසිලිටි එකක් හදනවා පේහිය කියලා. ලංකාවේ ඕනම බිස්නස් එකකට ලෙවල් එක මොකක් වුණත් SME එකක් වුණත් ස්ටාර්ට්අප් එකක් වුණත් ලාර්ජ් එන්ටර්ප්‍රයිස් එකක් වුණත් ඉතාම පහසුවෙන් affordably online payment එකක් accept කරන්න. ඒතර එතනින් තමයි පේහිය හදන්නේ. පේහියත් මේ වෙනකොට ලංකාවේ bank payment gateways උසුත් පාස් කරලා අපි largest merchant base එක අපිට තමයි ඉන්නේ payment acceptance පැත්තෙන්. ඒතර පේහිය පටන් ගැනීමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම හෙලපේ හදන්න මොටිවේෂන් එක එන්නේ. මොකද පේහිය වල ආපු ප්‍රශ්නයක් තමයි මේ online payment වල cost එක සෑහෙන වැඩි. 3% වගේ තාම අය වෙනවනේ. එතකොට මේකේ root cost එක බැලුවොත් මෙතන ඉන්වෝල්ව් වෙනවා ලංකාවේ පාඩිස් වලට අමතරව foreign networks Visa Mastercard වගේ foreign networks ඉන්වෝල්ව් වෙනවා මේ ලංකාවේ ඇතුලේ payments facilitate කරන්න. ඒක ඇත්තටම අවශ්‍ය නැති දෙයක්. මොකද අපිට foreign payment network එකක් අවශ්‍ය වෙන්නේ රටවල් දෙකක් අතර payment එකකට නම් තමයි international network එකක් අවශ්‍ය වෙන්නේ. cross border payment එකකට. හැබැයි මේ රට ඇතුලේ දැන් මගෙන් ඔයාට වෙන payment එකකටත් සමහර වෙලාවට අපේ foreign party එකට අපිට commission ගෙවාගෙන තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඕකෙන් තමයි motivation එක ආවේ අපිට පුළුවන් නම් අපේ රට ඇතුලේම ලංකාවෙම පේමන්ට් මෙතඩ් එකක් ක්‍රියේට් කරන්න අපිට එතකොට මේ එකක් මේ අනවශ්‍ය විදිහට රටකින් එළියට සල්ලි යන එකත් වළක්ව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ ඔන්ලයින් පේමන්ට් එකේ කොස්ට් එකත් සෑහෙන අඩු කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි ඇත්තටම හෙලපේ හදන්නේ. හෙලපේ හදද්දී අපි ලෙවරේජ් කරනවා අර හෙලකුරු හරහා අපි ගොඩනගාගත්ත යූසර් බේස් එක. මොකද ඒකේ ඒ ඔඩියන්ස් එකටනේ අපීල් වෙන්නේ. හෙලපේ වලින් අපි ගෙනාවේ පේමන්ට් එකක් කරන්න පහසු වෙන මෙකැනිසම් එකක්. එතකොට අපේ අර හෙලකුරු වලින් හැදිලා තිබුණු ඒ ඔඩියන්ස් එකටම අපි හෙලපේ විවෘත කරනවා. ඊටාම පහසුවෙන් පේමන්ට් එකක් කරන්න පුළුවන් විදිහේ දෙයක් විදිහට. ඉතින් ඒකේ අන්තිමේටම ආපු ලොකුම පේන් පොයින්ට් එක විසඳීම තමයි දඩ. ඉතින් මේ වෙනකොට කට්ටිය ගොඩාක් දඩ ගෙවන්න පාවිච්චි කරනවා හෙලපේ. ඉස්සර ගොඩාක් රස්තියාදු වෙච්ච දෙයක් දැන් ඒක ඉතාම පහසුවෙන් කරගන්නවා. ගොඩාක් මම හිතන්නේ සමාජ ගැටලු මේකෙන් විසඳනවා මේ හෙලපේ ඔස්සේ. ඒ වගේම තමයි මම හිතන්නේ දැන් අද තව විශේෂ දෙයක් තියෙනවා දනිකට සඳහන් කරන්න. මොකද විශේෂයෙන්ම ගත්තාම අපේ කුඩා ව්‍යාපාර වලට තව බෙනිෆිට් එකක් මේකෙන් උදා කරලා දෙනවා. පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරන්න. ඔව් ඇත්තටම දැන් අද ඇත්තටම උදේ ඉවෙන්ට් එකට ගිහිල්ලා තමයි ආවේ මේ වැඩසටහනට. ඉතින් අද ගොඩක් කල් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් ලංකාවේ මේ QR payments small businesses වලට තියෙන ප්‍රශ්නයක්නේ. දැන් කාඩ් පේමන්ට්ස් ඇක්සෙප්ට් කරන්න නම් කොස්ට් එක වැඩි. ආයෙත් කොස්ට් එකට આવොත් එහෙම 3% වගේ කොස්ට් එකක් කියන්නේ ලංකාවේ කුඩා ව්‍යාපාරයකට සිල්ලර කඩේකට වගේ එකකට දරා ගන්න අමාරු කොස්ට් එකක්. මොකද ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් එක තියෙන්නේ 5%ක් 6ක් වගේ ඉතාලම කුඩා ප්‍රමාණයක්. ඒකට ඔන්න ඕකට දැන් කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණා මේ කිසිම වියදමක් නැතුව පේමන්ට් එකක් ඇක්සෙප්ට් කරන්න පුළුවන් විදිහේ ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලංකාවයටත් හඳුන්වලා දෙන්න. මොකද ඉන්දියාව වගේ රටවල් ඒකේ සෑහෙන සාර්ථකත්වයට පත් වෙලා තිබුණා. ඉන්දියාවේ QR payments වල 0 MDR කීයක්වත් ආය වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ෆැමිලි විකුණන කෙනා පවා QR payments accept කරනවා. මොකද කිසිම cost එකක් නැති නිසා. ඉතින් ලංකාවේ සෑහෙන කාලයක් තිබුණු මේ ගැටලුව මෙච්චර කල් ඇත්තටම QR payments facility එක තිබ්බට ලංකා QR තිබුණාට ඒකට 100ක cost එකක් ආය වුණා. ඉතින් ඕකත් demotivational fact එකක් වුණා ගොඩක් පොඩි ව්‍යාපාර වලට QR payments ගන්න. ඉතින් අද ඉඳන් ඇත්තටම මේක ලංකාවේ රජය මැදිහත් වෙලා මහ බැංකුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මැදිහත් වෙලා රුපියල් 5000ට අඩු සියලුම ගෙවීම් වල කිසිම ගාස්තුවක් නැතුව අමතර කිසිම ගාස්තුවක් නැතුව කරන්න අද ඉඳන් ඉඩකට ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටක් විදිහට අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක මගේ තිබුණු ලොකු හීනයක්
ඉන්දියාවට ඒක පුළුවන් වුණා නම් අපිට බැරි නැහැ. ඉතින් අපිට ඒකට තිබ්බ එකම බාධකය ඒක. මම දැන් අදින් පස්සේ බාධකේ නැති නිසා අපිට පුළුවන් තරම් ඉක්මනට මේ අර මෙච්චරකල් අන්බැංක්ඩ් පොපියුලේෂන් එක නැත්තම් කෑෂ් පාවිච්චි කරපු සෑහෙන ගණතුරු ප්‍රමාණයක් අද ඉඳන් මම හිතන්නේ අපිට ඩිජිටල් ගෙවීම් වලට හුරු කරගන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මොකද කුඩා ව්‍යාපාර හිමියන්ට මම හිතන්නේ සුබම සුබ ආරංචියක් වෙයි මේක මේ අවුරුදු සමය විශේෂයෙන්ම අනිවාර්යයෙන්. මේ වෙලේදී ගොඩාරියක් ආර්ථික කම්කටොළු මැද හැමෝම ඉන්න වෙලේ මේ කියන පොඩි ප්‍රමාණයක් අර ධනික කිව්වා වගේම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා තවත් මේ කියන කටයුතු ඉතාම සාර්ථක කරගෙන යන්න මම හිතනවා හැකියාව හම්බ වෙයි කියලා. බොහොම ස්තුතියි. ධනික ඉස්සෙල්ලා හෙලගෝ ගැන සඳහන් කරා. ඔව්. මේක ලොකු ප්‍රශ්නාර්ථයක් ගෙනාවු දෙයක්. මේ කාලෙදී හෙලගෝ කියන එකක් ලංකාවේ ඇත්තටම කියනොත් සාර්ථක වෙයිද? අපි සාමාන්‍යයෙන් කියනවා ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකේ ඉන්න කෙනෙක් නම් අපි ඉස්සෙල්ලාම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ වගේ වෙනකොට සාර්ථකව තවත් ටැක්සි සර්විසස් කීපයක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ අතරදී කොහොමද හෙලගෝ මෙතන පොසිෂන් වෙන්නේ? මොකද්ද මේකේ තියෙන යුනික්නස් එක? ඇත්තටම මේක සර්වයිව් වෙන්න පුළුවන්ද කියන එක. මේමයි අර දැන් ව්‍යවසායකත්වය ඇසින් හැමතිස්සෙම අපිට අපිව ඉග්නේට් වෙන්නෙම සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු දැකලානේ. ඉතින් මම ස්ටෝරි එක කිව්වොත් එහෙම ඇත්තටම හෙලගෝ හදන්න අදහස එන්නෙම පහුගිය අවුරුද්දේ මැයි 1 වෙනිදා කම්කරු දිනේදී සාමාන්‍යයෙන් එක එක සමිති සමාගම් වලින් පෙළපාලි යනවානේ. ඉතින් පළවෙනි සැරේට ඇත්තටම මේ මම දැක්ක නිවුස් එකක් මේ ඇප් වලින් ටැක්සි දුවන රියදුරෝ ඩ්‍රයිවර්ස්ලා ගිය අවුරුද්දේ මැයි 1 වෙනිදා පෙළපාලියක් රට පෙළපාලියක් ගිහිල්ලා ප්‍රොටෙස්ට් එකක් තියලා තිබුණා බෝඩ් එල්ලගෙන ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු සඳහන් කරලා. ඉතින් එතනින් තමයි මම ට්‍රිගර් වුණේ ලංකාවේ රයිඩ් හේලින් දැන් අවුරුදු 10ක් පුරා තියෙනවා තමයි. හැබැයි මේගොල්ලන්ට තාමත් මෙන්න මේ තරම් මට්ටමට එන්න රට පෙළපාලියක් ගිහිල්ලා මැයි 1 වෙනිදා බෝඩ් එල්ලගෙන ප්‍රොටෙස්ට් එකක් කරන තත්වයට දක්වා එන්න තරම් ඒගොල්ලන්ට තාමත් මේ මාකට් එක ඇතුලේ ප්‍රශ්න ගැටලු බොහොමයක් තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා අතරම අපි උත්සාහ කරේ අපිට පුළුවන් ද මේක මෙච්චරකල් මේ තියෙන සිස්ටම් එකේ තියෙන ක්‍රමවේදයේ ගැටලු නිසානේ අතරම ඒගොල්ලන් ඒ විදිහේ ග්‍රීවන්සස් එන්නේ. ඒගොල්ලන්ගේ මැසිවිලි නැගෙන්නේ. ඒතර අපිට පුළුවන් ද මේ වෙනුවට මේ මම හැමදාම විශ්වාස කරන දෙයක් එකම ප්‍රශ්නෙට තියෙන එකම පිළිතුර නෙමෙයිනේ. එකම ප්‍රශ්නෙට අපිට හිතන්න පුළුවන් විවිධ පිළිතුරු. ඒතකොට මේකට වෙනත් විදිහේ අප්‍රෝච් එකකින් එන්න පුළුවන්ද මේගොල්ලන්ට දැනට තියෙන ප්‍රශ්න විසඳෙන විදිහට. ඉතින් අන්න හෙලගෝ අපි අරගෙන ආවෙම අලුත් අප්‍රෝච් එකකින් අර ක්ලෝස්ඩ් ෆික්ස් මොඩල් එකෙන් බැහැර වෙලා අර කිසිම ෆ්ලෙක්සිබිලිටි එකක් නැති මෙතන ඉඳන් බටන් එකක් තිබුවොත් මන් දන්නෙත් නැහැ කවුද එන්නේ කියලා ඩ්‍රයිවර් දන්නෙත් නැහැ කෙලින්ම මැච් වෙන විදිහක් වෙනුවට අර මෙතන ගොඩනගෙන මේ දෙන්න මිනිස්සු දෙන්න පුද්ගලයෝ දෙන්නගේ එකඟතාවයෙන් මේ සියලුම දේවල් තීරණය වෙන අලුත් මොඩල් එකක් තමයි අපි අත්‍තරම හෙලගෝ හරහා ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අර අපි බලාපොරොත්තු වෙන්නේ අර ඒගොල්ලෝ මෙච්චර කල් අර තිබ්බ ගැටලු ටිකට විසඳුම් ලබා දෙන්න විශේෂයෙන්ම දෙපාර්ශ්වයෙන්ම රිදුරංග පැත්තෙන් තමයි බොහෝ ගැටලු තිබ්බේ. හැබැයි පැසෙන්ජර්ස්ලගේ පැත්තෙනුත් යම් ගැටලු තිබ්බා. කාස්ද කෑද්ද ප්‍රශ්න වගේ දේවල් ගොඩක් කල් නොවිසඳිච්ච ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න ටික අපිට හරියට විසඳන්න පුළුවන් නම් අපිට ඇත්තටම තාමත් මේ මාකට් එක ඇතුලේ තාමත් අපිට රෝල් එකක් තියෙනවා ප්ලේ කරන්න. අපිට අපේ මෙච්චර කල් අපේ තියෙන ශක්තියින් තුල විශේෂයෙන්ම ඩිජිටල් පේමන්ට් සම්බන්ධ අපේ තියෙන අත්දැකීම් තුල සහ ලංකාවේ බොහෝ පිරිසකට මිලියන ගානකට සේවාවක් සපයලා ඒ තියෙන අත්දැකීම් එක්ක අපිට එතන ඒ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්න තාමත් ඉඩකඩක් තියෙනවා කියන එක තමයි ඇත්තටම අපි තාමත් විශ්වාස කරන්නේ. ඉතින් අපි ඒකට ප්‍රවේශ වුණේ බස්නාහිර පළාතට විතරක් මේ වෙනකොට සේවාව විවෘත කරලා එතනින් අපිට නොයෙකුත් ආකාරයේ ෆීඩ්බැක් මේ වෙනකොට හම්බ වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා එතනින් ලබා ගන්න අත්දැකීමුත් එක්ක ප්‍රායෝගික තත්ත්වයන්ටත් අනුගත වෙමින් මේක තව ඉස්සරහට ගෙනියන්න තුල අර සාධාරණත්වය සහ විනිවිදභාවය සහිත ටැක්සි සර්විස් එකක් විදිහට මේක පොසිෂන් කරන්න. ඒතර මෙච්චර කල් තියෙන ලොකු ගැටලුවක් තමයි මේ මෙතනදි වැඩේ වෙන්නේ සේවාවක් සැපෙන්නේ මිනිස්සෙකින් තවත් මිනිස්සෙට. හැබැයි මෙතන ඉන්න අතරමැදියා තමයි මෙතනින් ලොකු ප්‍රමාණයක් අරගන්නේ කියන එක තමයි ඩ්‍රයිවර්ස්ලගේ පැත්තෙන් තිබුණ ලොකුම චෝදනාවක් විදිහට ඉදිරිපත් වුණේ. අපි දැක්කා ඊයේ පෙරේදත් ඇත්තරම නැවතත් සැරයක් ඒක ආයෙත් ඇවිලිලා තිබුණා. ඉතින් අපි එතන සාධාරණත්වය සහිත 107යි ඇත්තරම අපි කමිෂන් එක විදිහට අය කරන්නේ. මොකද අපිට ටෙක්නොලොජි සයිඩ් එකෙන් අපිට කොස්ට් එක අපි සෑහෙන අඩු කරගන්න දේවල් කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සාධාරණත්වය සහ විනිවිදභාවය සහිත සේවාවක් විදිහට මේක පොසිෂන් කරන්න.
බොහොම ස්තුතියි දනික ඒ ගැන සඳහන් කරාට. මොකද අපි ගොඩක් වෙලාවට දකිනවා ඔය ස්ටාර්ට්අප් පිචර්ස් වලට ගියත් ගොඩක් වෙලාවට මේ රයිඩ් හේලින් ගොඩක් ඇප්ස් ගැන කට්ටිය අලුතෙන් ආයිමත් අදහස් ගේනවා මේ විදිහට තමයි ඇප් එක ඩිවෙලොප් කරන්න කියලා. ඒක අපි දකින්නේ ආයිමත් සමානම සොලියුෂන් එකක් දැනට මාකට් එකේ තියෙනට වඩා. හැබැයි කොහොමද එකම ප්‍රශ්නේ දිහා වෙනස් විදිහට දකින්නේ කියන එක හොඳම උදාහරණයක්. ඇත්තටම තියෙන ප්‍රශ්නේ බලලා ඒකට අපිට හොඳ විසඳුමක් තව විදිහකට දෙන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ දනික මේ වෙලේදී ඒක ඉතාමත් ලස්සනට උදාහරණත් එක්කම තමන්ගේ අත්දැකීම් එක පැහැදිලි කරා. මම හිතනවා අලුතෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කටට උනත් ඒක හොඳ ආදර්ශයක් වෙයි කියලා. ඔව්. තව චූටි දෙයක් ඇඩ් කරොත් එහෙම දැන් ওই වගේ අර two sided market එකකදී තියෙන ලොකු ගැටලුවනේ ඇත්තටම අපිට දෙපැත්තම එකපාර build up කරගෙන යන එක. ගොඩාක් අලුතෙන් ආපු කට්ටිය ෆේල් වෙන්නත් සමහර විට ඒක හේතුවක් වෙන්න ඇති. මේ පැත්ත build up කරන් යන්න මේ පැත්ත ඕන, මේ පැත්ත build up කරන් යන්න මේ පැත්ත ඕන. ඒක හරි අමාරු දෙයක් ඇත්තටම 0 ඉඳන් පටන් ගන්නකොට. හැබැයි අපේ විශේෂත්වයේ හෙලගෝවල අපි මෙතනදී පටන් ගන්න ඇත්තටම 0 ඉඳන් නෙමෙයි. මොකද අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේක හෙලකුරු වලම තවත් දිගුවක්. අර horizontal scale up එකක්. මේ දැනට අපි හැදලා ඉන්න 4 million user base එකම තමයි අපි මෙතනදී consumer base එක විදිහට මේක ඒගොල්ලන්ටම සමීප කරවන්නේ. අපිට අලුතෙන් හදන්න උනේ මෙතනදී driver base එකක් විතරයි. එතකොට ඒක ඇත්තටම ඊටාම කෙටි කාලයක් ඇතුළත අපි මේ වෙනකොට 60000කට වැඩි driver base එකක් register වෙලා ඉන්නවා. එතනින් හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඇත්තටම අර 0 ඉඳන් හදනවට වැඩිය අපිට ඇත්තටම මෙතන ලොකු strength එකක් තියෙනවා. අපේ existing user base එකම leverage කරන නිසා. ඔව්. දනික මේ විදිහට ගත්තාම ජීවිතයේ සාර්ථකත්වය දකින්නේ කොහොමද? සාර්ථකත්වය මම හිතන්නේ අර අපිට එක දෙයකට ලඝු කරන්න බෑ. ඉතින් අපිට සමහර වෙලාවට සමහර අය හිතනවා මුදල් පැත්තෙන්, මූල්‍යමය පැත්තෙන්, ධනයෙන් තමයි සාර්ථකත්වය මැනෙන්නේ කියලා. ඉතින් මං හිතන විදිහට ඇත්තටම ඒක ජීවිතේ අපි ඒ කියන්නේ අපිට වටිනා කියන දේවල් තියෙනවානේ ජීවිතේ. ඒක එක පුද්ගලයාට සාපේක්ෂයි. මට සමහර වෙලාවට මගේ ෆැමිලි එක මගේ දරුවෝ ඒක වටිනවා වෙන්න පුළුවන්. මට සමහර වෙලාවට අධ්‍යාපනය වටිනවා වෙන්න පුළුවන්. මට සමහර වෙලාවට හෙල්ත් එක සෞඛ්‍ය වටිනවා වෙන්න පුළුවන්. ඒතර එක එක්කෙනාට සාපේක්ෂයි. හැබැයි Tamanට ඒ වටින හැම පැත්තක්ම බැලන්ස් එකේ ගෙනියන එක තමයි අතරම මම දකින විදිහට සාර්ථකත්වය විදිහට මට හිතෙන්නේ. මොකද එක විතරක් අපි හිණිපෙත්තරම ගිහිල්ලා ජීවිතේ අනික් පැත්ත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනොත් එහෙම මම හිතන්නේ අන්තිමේදී අර අපි බලාපොරොත්තු වෙන දේ තියෙනවානේ සතුට, මානසික නිදහස, ඉන්ටර්නල් හැපිනස් කියන එක. මෙතන ඒක අපිට ළඟා කරගන්න හම්බෙන්නේ නැහැ. එක පැත්තක් විතරක් උඩට ගිහිල්ලා අනිත් පැත්තේ ඔක්කොම ටික කඩාගෙන වැටුණා. ඉතින් මම හිතන්නේ අර යම්කිසි පැත්තකින් උඩටම යනවට වැඩිය හැම පැත්තෙම යම්කිසි බැලන්ස් එකකින් යන්න පුළුවන් නම් උඩට අර හැපිනස් එක, ඉන්ටර්නල් හැපිනස් එක, මානසික නිදහස, සතුට කියන එක මම හිතන්නේ අපිට ළඟා කරගන්න ලොකු හැකියාවක් තියෙයි. ඔව්. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නෙත් අහන්න ඕනේ දනිකගෙන්. මොකද දනික දැන් මොරටු විශ්වවිද්‍යාලයෙන් ග්‍රැජුවේට් වෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඒත් එක්කම බූට්ස්ට්‍රැප් කරලා තමයි මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්නේ. ඊට පස්සේ මුල් කාලෙදිම අවෝඩ්ස් කීපයකුත් හම්බ වෙනවා. මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් දනිකව දන්නවා මේ හෙලකුරු සොලියුෂන් එක හරහා. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට නැත්නම් අපි හිතමු මේ IT ශාස්ත්‍රයේ ඉන්න අලුතෙන්ම දෙයක් කරන්න උවමනාවක් තියෙන කෙනෙක් ගත්තාම ඔවුන්ට අවවාදයක් දෙනටත් වඩා මොකද අපි දැන් හිතන්නේ මේ පොඩ්කාස්ට් එක පුරාවටම අපි ගොඩාක් අවවාද උන්ට ලබා දුන්නා. දනිකට මොන වගේ තැන්වල මොන වගේ ආයතන වලින් සහයෝගයක් ලැබුණාද මේ කියන තැනට ළඟා වෙන්න? මොකද අපි කියනවා ස්ටාර්ට්අප් එකක් පටන් ගත්තම ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක් තියෙනවා. ඒ වගේ සහයෝගයක් ලැබුණාද? සහයෝගය ලැබුණ නැති තැන් තියෙනවා ඒ වගේ දේවල් වලින් මොන වගේ තමයි ඉම්ප්‍රූව්මන්ට්ස් වෙන්න ඕනද කියලා අපි පොඩ්ඩක් මේ ගැන සඳහන් කරොත්. මම හිතන විදිහට ඇත්තටම දැන් අර සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආයතනය නිසායි මෙන්න මේ කට්ටිය නිසායි මට මේ ගමන එන්න පුළුවන් වුණේ කියලා එක කට්ටියක් ඇත්තටම නැහැ. මම හිතන්නේ අර මම මුලින් ඉඳන් අර මට තිබුණු උනන්දුව පැෂන් එක නිසා මට ආපු අයිඩියාස් පුළුවන් ඉක්මනට එක්සිකියුට් කරන්න මට තිබුණු දේත් එක්ක වෙන්න ඕන. ඇත්තටම මේ ගමන සමහර වෙලාවට එන්න පුළුවන් වුණේ මේ තරම් මට්ටමකට. හැබැයි ඒ අතරවාරයේදී දැන් අපි මිනිස්සෙක් විදිහට ව්‍යවසායකයෙක් හෝ කවුරු හෝ කෙනෙක් මිනිස්සෙක්නේ. ඒතර මිනිස්සෙක් විදිහට අපේ අර කැපැසිටි එක වැඩි වෙන්න, අපි වැඩ කරන කැපැසිටි එක, අපි හිතන කැපැසිටි එක ඒක වැඩි වෙන්න ඇත්තටම අපිට
අපේ සමාජයේ බලපානවානේ. අපි ඉන්න සමාජය, අපි ගැටෙන සමාජය. ඉතින් ඒ සමාජයේ හැම තැනක් එක්කම අර අපිට කනෙක්ට් වෙලා ඉන්න පුළුවන්, ලින්ක් වෙලා ඉන්න පුළුවන් නම් අපිට අපේ වැඩක් අත්තරම ඒ තැන් වලින් අපේ ගමනට අවශ්‍ය දේවල් ටික ඇබ්සෝබ් කරගන්න එක. ඒක අපිට ඒක ඒගොල්ලන්ට පටවන්න බෑ. මෙතනින් මෙහෙම උදව්වක් ලැබුණේ නැහැ. මෙතනින් මෙහෙම සපෝට් එක මේක මදි අරක මදි කියලා ගොඩක් අය බලන්නේ එක්ස්කියුසස්. ඉතින් අපිට එක්ස්කියුසස් හොයන්න නැතුව අපි දැනගන්න එක අපේ වැඩක්. මගේ ගමන මගේ මම තමයි මේක මේ විෂන් එක තියෙන්නේ. මම තමයි මේ ගමනට පළවෙනි අඩිය තිබ්බේ. එහෙනම් මම තමයි මේක යන්න ඕන. මගේ වැඩක් මගේ අවට තියෙන හැම පැත්තකින්ම අදාළ දේවල් ටික මට අවශ්‍ය දේවල් ටික එකතු කරගන්න එක. ඉතින් මගේ ගමනේ ගත්තොත් එහෙම යුනිවර්සිටි එකෙන් මට ලොකු පිටුවාලක් හම්බුණා. යුනිවර්සිටි මොරටු යුනිවර්සිටි එකෙන් අදාළ දැනුම සහ මුලින්ම ඇත්තටම මොබයිල් ඇප්ස් ගැන කම්පිටිෂන් එකක් තිබුණා ඒකේ. ඒතකොට ඒක මා උනන්දු කරා මොබයිල් ඇප්ස් පැත්තට යමු වෙන්න. ඊට පස්සේ ඇත්තටම ICT එකේ ස්පයි රිලේෂන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඒ දවස්වල තිබුණා. එතනදී අපිට ෆන්ඩින් පැත්තේ මොකුත් ලැබුණේ නැහැ. හැබැයි මෙන්ටර්ෂිප් පැත්තෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. නැවත සැරයක් මගේ කැපැසිටි එක හැදෙන්න. ඊට පස්සේ තව ඒ ඕගනයිස් වෙච්ච ගොඩක් අවෝඩ් සෙරමනීස් ස්වාභිමානී NBQSA වගේ ඒවා මාව දිරගන්නවා. එතනින් පස්සේ අපි ෆින්ටෙක් පැත්තට ගියාට පස්සේ ලංකාවේ බැංකුවෙක් අපිට වැඩ කරන්න හම්බුණා. ඒ බැංකුව වලින් හැම එකෙන්ම යම් විදිහේ ආభాෂයන් අපි ගත්තා, උදව් ගත්තා අපේ ගමන එකතු කරගන්න. මේ වෙනකොට ඇත්තටම අපි දැන් රාජ්‍ය ගෙවීම් වලට ගවපේ හරහා සම්බන්ධ වෙනත් එක්කම ඒ පැත්තෙනුත් අපි සපෝට් එක ගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ ස්ටාර්ට්අප් කමියුනිටි එක මේ වෙනකොට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ඕගොල්ලෝ වගේ පොඩ්කාස්ට් කරන කට්ටිය, ඔන්ටර්ප්‍රෙනර්ස්ලා, තව ගොඩක් මේ වෙනකොට පොඩ්කාස්ට් වලින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාගෙන් ඉන්විටේෂන්ස් එනවා. ඉතින් ඒ හැමෝත් එක්කම අපිට අපේ ලින්ක් වෙලා ඉන්න පුළුවන් නම් අපිට ඒ හැමෝගෙම අපේ ගමනට අපි නොහිතන විදිහේ උදව් ලැබෙනවා ඇත්තටම. ඒක සමහරවිට අපිට ඩිරෙක්ට් මෙහෙම වෙන එකක් නෙමෙයි. ඒ අර අපි කියනවානේ don't burn the bridges කියලා. ඉතින් අපිට මේ පාලම් හැමතිස්සෙම පුළුවන් තරම් පාලම් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් අපි නොහිතන තැන්කනකදී මේ පාලම් අපිට උදව් වෙනවා. අපිට තනියම යන්න බැරි පයින්න බැරි පිම්මක් ඒ පාලමක් කරහා පැන ගන්න. ඉතින් අපි මිනිස්සු විදිහට පුළුවන් නම් හම්බල් වෙලා අපිට පුළුවන් තරම් අපි කොච්චර උඩට ගියත් ඒ නිහතමානීව හැමෝම මිනිස්සු විදිහට පිළි අරගෙන හැමෝත් එක්කම සුහදව වැඩ කටයුතු කරන්න මම හිතන්නේ ඒකම අපේ ගමනට ලොකු උපකාරයක් හයියක් වෙනවා. ව්‍යවසායකත්ව පැත්තෙන් ගත්තත් සාමාන්‍ය ඕනම මිනිස්සෙක් පැත්තෙන් ගත්තත් මම හිතන්නේ ජීවිතේට මාර වැදගත් මිනිස්සු අතර තියෙන මානව සම්බන්ධතා. ඉතින් ඒකට ලොකු අවශ්‍යම දෙයක් සහකම්පනයත්. මොකද අපිට හැමතිස්සෙම අපේ පැත්තෙන් දේවල් බලලා හරියන්නේ නැහැ. අපිට පුළුවන් ඉන්න ඕන අනිත් අයත් එක්ක වැඩ කරද්දී ඔවුන්ගේ පැත්තෙන් දේවල් බලලා ඔවුන් එක්ක සුහදව වැඩ කරන්න. ඒතර එහෙම බැලුවොත් විතරයි අතරම අපිට දෙපැත්තම වින් හැමතිස්සෙම දේවල් කරන්න ලැබෙන්නේ. ඉතින් මේ මානව සම්බන්ධතා තමයි මම හිතන්නේ වැදගත්ම අපි මිනිස්සු විදිහට අපේ කැපැසිටි බිල්ඩ් අප් වෙන්න. ඇත්තටම තනික අවසාන වශයෙන් සඳහන් කරපු දේ සහකම්පනය නැත්නම් එම්පති කියන දේ මම හොඳම උදාහරණයක් තමයි හෙලකුරු කියන සොලියුෂන් එකක්. මොකද නැත්නම් එච්චර අඩු කාලයකදී මෙච්චර මිලියන ගාණක් යූසර්ස්ලා මේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ තමන්ට කිසිම වාසියක් වෙන දෙයකින් නැතුව තමන්ට ඕන කරන එදිනෙදා සර්විසස් ටික එකෙන් කරගන්නවා. දනික උනත් ඉස්සෙල්ලම හිතන්නේ නැහැ මේක කොහොමද ඉස්සෙල්ලම කමර්ෂියලයිස් කරන්න කියන තියෙන ෆැෂන් එකත් එක්ක සමාජයේ තියෙන ගැටලුවකට තමයි විසඳුමක් ගේන්නේ. ඉතින් මම හිතනවා ටෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උනත් ඒ වගේම තමන්ට තේන ගැටලුවක් මේක සමාජයේ තියෙන ගැටලුවක් කියලා තේරුම් අරගෙන ඒකට විසඳුමක් ගේන්න උත්සාහ කරන කෙනෙකුට උනත් අද දවසේ මේ කතා බහෙන් ගොඩාක් දේවල් එකතු කරගන්න ඇති කියලා ජීවිතේට. ඉතින් දනික බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි හෙලකුරු මේ භාෂා ආයතනයේ සාර්ථකත්වයට අපි ආශිර්වාද කරනවා. මොකද මේක ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍යම සොලියුෂන්ස් ගොඩාරියක් මේ ආයතනයේ නිර්මාණය වෙන හින්දා ඉතින් මේත් එක්ක අපේ අද මේ වැඩසටහනේ සමු ගන්නවා. අයිමත් අලුත් වැඩසටහනකින් අපි ඔයගොල්ලන්ව හම්බෙන්න එන්න. බොහොම ස්තුතියි.